නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දයර ගිය වාරේ අනිත්‍යතාවය ෂණ ගැන ආයුෂ ගැන මේවා ගැන මේ දීර්ඝ වශයෙන් කතා කළා. අදත් ඒක දිගුවක් ලෙස මේ අනිත්‍යතාවය මෙනෙහි කරන්න පහසු වෙන්න කාරණා වගේක් කතා කරනවා. ඉතින් දාලා තිබ්බේ මේ අනිත්‍යතාවය සමස්තයක් වශයෙන් මෙනෙහි කිරීම ගැන කාරණා කීපයක් කතා කරනවා කියලා. ඉතින් ඒක ගොඩක් සමහර සෛද්ධාන්තික කරුණු කතා කරනවා. නමුත් ඒ අවසානයේ මේ අනිත්‍යතාවය මෙනෙහි කිරීම සරල කරන්නට තමයි මේ ගැඹුරු කාරණා කතා කරන්නේ. ඉතින් ගිය වාරේ කතා කළේ සිතක ස්වභාවය මේ විචලනය වෙන හැටි. ඉතින් ගිය වාරේ මේ චිත්තයක් ගැන අපි කිව්වා මෙහෙම චිත්තයකට ආකෘතියක් තියෙනවා. හටගෙන යන සහ ක්‍රමයෙන් අඩු වෙගෙන යන කාලපරාසයක් කියලා. එතකොට මේ ප්‍රස්තාරයේ ඇඳලා තියෙන්නේ මේ චිත්තයකට මෙන්න මේ වගේ ලක්ෂයකින් තමයි මේකේ උපරිම අවස්ථාව උපාදක්ෂණයේ උපරිම අවස්ථාව කියලා කිව්වා. සිත්තයක් තියෙන්නේ එන්න ඒකේ බලය වැඩි වෙලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා බිඳුවට යනවා. ඉතින් මේ මුළු කාලයට කිව්වා චිත්තක්ෂණය කියලා කියනවා පස්සේ කාලේ. එතකොට මේ සිතේ හතගෙන තියෙන අවස්ථාව කියලා කියනවා. ඒ කියන්නේ උප්පන්න අවස්ථාව කියලා ඔය පොත්වල සඳහන් වෙනවා. ඊට පස්සේ මං කියයි ෂණ කියන එක සාමාන්‍යයෙන් අදාළ වෙන්නේ චිත්තචෛතසික වලට විතරයි කියලා. ඊට පස්සේ කිව්වා ආයු කියන එකක් තියන්නේ චිත්තචෛතසිකයි කර්මජ රූප වලටයි විතරයි කියලා. අනික් රූප වලට ආයු කියලා දෙයක් අදාළ නැහැ කියලා. ඒතර ඒකෙන් අදහස් වෙනවා මේ මෙච්චර කාලෙකින් මේ රූප නැති වෙනවා කියලා නියමයක් නැහැ කියන එක. මේ ඍතු සමුට්ටාන රූප අනිකුත් බාහිර පරිසරයේ ගස්ගල් පාෂාණවල තියෙන රූප මෙච්චර කාලයක් තිබිලා නැති වෙනවා කියලා දෙයක් අදාළ නෑ ඒක නිසා. ඉතින් ඒවා අවස්ථානුකූලව එක එක විදිහට වෙනවා. ඉතින් ඊළඟට කිව්වා ඒ රූප වල එක දිගට තියෙන වෙනස් වීමක් තියෙන්නේ. එක දිගට ඒවා වෙනස් වෙනවා කියලා. ඉතින් ඒවට තියෙන්නේ එක දිගට වෙනස් වීමක්. මං ඇඳ මෙන්න මෙහෙම ඔය වගේ ලා කොළ, තද කොළ, ලා නිල් ඔහොම එක දිගට වෙනස් වෙනවා. ඒකට අනුරූපව මේ සතර මහා භූත පරිසරයක තියෙන පාටක් වගේ එකක් ගත්තොත් එක දිගට වෙනස් වෙනවා. ඉතින් ඊට පස්සේ දැන් මේ අද දේශනාවට අදාළ විශේෂයෙන් දැන් මේ රූප සම්බන්ධයෙන් කාරණා වගේක් කියන්න. දැන් මේ දන්නවා මේ පරිසරයේ මේ තියෙන්නේ සතර මහා භූත පද්ධතියක් වශයෙන්. හතරක් හැමතිස්සෙම එකට තියෙනවා. බාහිර පරිසරයේ ඒ රූපයක්. මේ කොටු හතරෙන් සතර මහා භූත පද්ධතියක්. ඕක ඇසුරු කරගෙන උපාදාය රූප කීපයක් තියෙනවා. උපාදාය රූප තියෙනවා. දැන් කියවනේ බාහිර පරිසරයේ රූපවල මේ ආයුෂ කියලා එකක් නැහැ කියලා. ඉතින් ඒක තවත් විස්තර කළොත් මේ දැන් ඒවයි චිත්තක්ෂණයක් කියලා එකක් නැහැ කිව්වා. මෙන්න මෙහෙම දැන් ඒකේ ප්‍රස්තාරයක් ඇන්දොත් දැන් සාමාන්‍ය මිනිස්සු හිතන්නේ ඒවටත් නිකන් ආයු කාලයක් තියෙනවා කියලා. මෙන්න මේ වගේ ප්‍රස්තාරයක්. ඒ කියන්නේ චිත්තේ තරම් කෙටි නැතුව ඊට වඩා දිග ආයු කාලයක් තියෙනවා කියලා. සාමාන්‍ය මිනිස්සු හිතන විදිහ තමයි මේ ඒ රූපයක උත්පාද වය එහෙම නැත්නම් හටගෙන නැති වෙනවා කියලා කියන එක අර ඒකේ දැන් ආයු කාලයක් තියෙනවා කියලා ගන්නවානේ. උත්පාදක්ෂණයේ මුලදී හට ගන්නවා මේ භංගක්ෂණයේ අගදී නැති වෙනවා. මෙන්න මෙතෙන්දී නැති වෙනවා කියන එක තමයි හිතන්නේ. එතකොට මෙතන කාලය අතර පවතිනවා. ඔහොම තමයි හිතන්නේ. ඒතර උත්පාද වය කියන එක පෙරපසු විදිහට තමයි හිතන්නේ. ඉතින්
ඒක තමයි දැන් අද කියලා දෙන්න යන්නේ. දැන් අපි එහෙම හිතුවොත්, ඒ කියන්නේ බාහිර පරිසරයේත් ඔය ගස් ගල් වල සියුම් රූප නිකන් හටගෙන පොඩ්ඩක් තිබිලා ටකලා නැති වෙනවා කියලා තමයි හිතන්නේ. ඒ විදිහට තමයි අපි අනිත්‍ය දකින්න ඕනි කියලා හිතන්නේ. උදුර මෙතනදී හට ගන්නවා මේ භංගක්ෂ උපාදක්ෂණයේ මුල හට ගන්නවා. ඊට පස්සේ මේ කෙරවල නැති වෙනවා කියලා. දැන් අපි ගත්තොත් මේකේ එහෙම ගත්තාම ටිකක් එන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි දැන් අපි හිතමු මේම ලොකු ඒරියා එකක මේ පොඩි පොඩි තැන්වල මේ මෙහෙම සතර මහා භූත කලාප තියෙන ලොකු පාෂාණික වගේ. දැන් පාෂාණයේ ඇතුලේ සිවුම් ඇත්තටම සතර මහා භූත කලාප ගොඩාක් තියෙන බලන්නේ. එහෙම තියෙනවා. දැන් මම දෙකක් තමයි මේ ඇන්දේ. එතකොට ওই සතර මහා භූත කලාප ගොඩාක් තියෙනවා. හිතන්න මේ එකක දැන් අර එහෙම ඒවට ෂණයක් කියලා දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ බාහිර පරිසරයේ රූපයක ඒ එක සතර මහා භූත වලට ෂණයක් කියලා දෙයක් එහෙම නැත්නම් ආයුෂයක් කියලා එකක් තියෙනවා නම් ඒ කියන්නේ දැන් සමහර මං කියන්නේ මේ වගේ ප්‍රස්තාරයක් එනවා කියලා. ඒතර සමහර එකක් තියන්න ඉන්න පුළුවන් උත්පාදක්ෂණයේ මැද හරියේ එක අවස්ථාවක. ඊට පස්සේ තවත් සතර මහා භූත කලාපයක් මේ දෙවෙනි එක මේ මෙතන දෙවෙනි එක එයා දැන් භංගක්ෂණයේ අගහ අවස්ථාවේ මේ වගේ තියෙන්න පුළුවන්. එතකොට දැන් එකක් හටගත්ත ගමන් තව එකක් නැසෙන්න ඕන්න මෙන්න ගමන්. ඒතර අපි හිතුව මේක මිලියන ගාණක් රූප කලාප තියෙනවා කියලා. එතකොට දැන් එක ඒවා එක මට්ටම් වල තියෙන. එහෙම ආයුෂ කියලා දෙයක් ඒවට කියන්නේ චිත්තක්ෂණ ගානක ආයුෂ කාලයක් කියලා දෙයක් තියෙනවා නම් ඒව දැන් එක ගානක තියෙන්නේ. එතකොට ඕක ප්‍රශ්නේ වෙන්නේ ඊළඟට එහෙම තියෙනවා නම් දැන් මේකේ අපි මේ පාෂාණයට අදාළව බාහිර පරිසරයේ රූපයක හරි සත්ව ශරීරයක් අපි හිතමු මරුණු ශරීරයක් කියලා සත්වයකගේ ඕකේ අනිත්‍යතාවය මෙනෙහි කරන්න ගියොත් අපි ඔකේ සමුදය වය කියන එක හිතන්න ගියොත් ඔය සතිපට්ඨාන සූත්‍රය එනවනේ සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී කියලා. දැන් මේකේ සමුදය වය හිතන්න ගියොත් දැන් එක රූප එක වෙලාවෙනේ බිඳෙන්න යන්නේ. ඒතර අපිට මේ සමස්ත පාෂාණයම අරගෙන මේ පාසානේ එකපාරට අනිත්‍ය හිතන්න බැරි වෙනවා. අනිත්‍ය හිතන එක වැරදි වෙනවා. ඒ මොකද දැන් මේ සමස්ත පාෂාණ කියන එක දැන් රූප පද්ධති ගොඩක එකතුවක්නේ. ඒතකොට මේ සමස්ත පාෂාණය එකට හටගෙන එකට නැති වෙන්නේ නැහනේ. ඒ මොකද ඒකේ ඇතුලේ තියෙන පුංචි රූප කලාප වලට තියෙන එක වෙලාවට ඒවා නැති වෙන්නේ. එහෙම නැති එක වෙලාවට නම් ඒවා නැති වෙන්නේ මේ සමස්ත පාෂාණයෙම එකක් ලෙස අරගෙන අපිට කියන්න බෑ මෙය හට ගන්නවා පොඩක් තියෙනව නැති වෙනවා කියලා. මේක අහලා ඇති සමහර කට්ටිය ඔය සමහර පස්සේ කාලේ අභිධර්මයේ පොත්වලින් ඉගෙන ගත්ත අය කතා වෙනවා මේ සම්මුතිය කියන එක අනිත්‍ය නෑ කියලා. පරමාර්ථය තමයි අනිත්‍ය කියලා. ඒ කතාව එන්නේ මේකෙන්. මේක සිවුම් මට්ටමින් බැලුවාම දැන් සමස්ත පාෂාණය කියලා එකක් ගන්නවා එකක් එක්ක එක නැහැ කියලා අර පොඩි රූප කලාප විතරයි තියෙන්නේ කියලා. අනික් ප්‍රශ්නේ තමයි සමස්ත පාෂාණෙම අර චිත්තයක් වගේ චිත්තචෛතසික ගොනුවක් වගේ එකට හටගෙන එකට නැති වෙන්නේ නැහැ. දැන් චිත්තචෛතසික ගොනුවක් එක මොහොතක හටගන්න චිත්තචෛතසික ගොනුවක් ඒ ටික ඔක්කොම එක විට හට ගන්නවා එක විට නැති වෙන ගතියක් තියෙනවා. මොකද ඒවා හේතුඵල වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. ඒක නිසා එකට හටගන්නේ එකට නැති වෙන්නේ. ඒවට ආයු කාලයක් කියලා එකක් තියෙනවා. දැන් පාෂාණයක් ගහක් වතුර ගොඩක් ගත්තොත් කොළයක් ගත්තොත් දැන් මේකේ තියෙන පුංචි රූප තියෙනවනේ මේකේ සතර මහා භූත කලාප තියෙනවා ඇතුලේ. ඒතකොට දැන් මේක අර චිත්තයකට අපිට කියනවා වගේ චිත්තයක් හටගත්තා නැති වුණා. මම කියන්නේ අර විදිහට නම් අපි කියන්නේ උත්පාදේ වය කියන එක. ඒ කියන්නේ උත්පාදක්ෂණයේ මුල තමයි හටගන්නේ භංගක්ෂණයේ අග තමයි නැති වෙන්නේ කියලා නම් අපි එහෙමනම් කියන්නේ. එතකොට අර සමස්ත පාෂාණිට අපිට අර වගේ වාක්‍යයක් කියන්න බැරි වෙනවා.
නමුත් අපි දන්නවා දැන් බුදුදහමේ සූත්‍ර පිටකයේ සමස්ත පාෂාණ නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ මහ පොළොවම ගැන නිකන් කතා කළා කියන මහ පොළොවම අනිත්‍යයි. මේ සත්ව ශරීරයක් අනිත්‍යයි කියන වාක්‍ය ඕනතරම් තියෙනවනේ. මහණෙනි මේ ශරීරය අනිත්‍යයි කියලා. මේ මහ පොළොවම අනිත්‍යයි. ඉතින් අනික් ඒවා ගැන කවර කතාවද කියලා ඔහොම කියන දේශනා තියෙනවා. ඒතකොට දැන් මේක අපිට එහෙනම් කොහොමද මේ සමස්තයක් ගැන අනිත්‍ය හිතන්නේ කියලා ගැටලුවක් එනවනේ. ඔන්න ඒක තමයි දැන් මේ පැහැදිලි කරලා දෙන්නේ. ඒතකොට ඒකයි මම ඔයගලන්ට එදා කිව්වේ එක මොහොතක තියෙන ස්වභාවය තමයි අපි සමුදය වය කියලා ගන්නෙ. ඒ කියන්නේ අර මෙහෙම උපාදක්ෂණයේ මුලදී යමක් හටගත්තා භංගක්ෂණයේ යමක් කෙරවරේදී කෙරවුණා කියන එක නෙමෙයි. ඒ ඕනෑම රූපයක දැන් තියෙන අවස්ථාවක් තියෙනවනේ. අපි හිතමු දැන් චිත්තයක දැන් යා උපාදක්ෂණයේ මැද හරියට ගිහිල්ලා දැන් එයාගේ දැන් ගොඩ නැගිච්ච අවස්ථාව. ඒ කියන්නේ අපිට මෛත්‍රී සහගත චිත්තයක් කියලා. දැන් මෛත්‍රී සහගත බව එන්න වැඩි වෙලා උච්චතම අවස්ථාව ගිහිල්ලා ආයෙ එන්න දුර්වල වෙලා නැති වෙලා යනවා. ඒතකොට මෛත්‍රී සහගත චිත්තය වැඩිගෙන යන වෙලාවේ එක්තරා පොයින්ට් එකක් අපි ගත්තොත් දැන් මෙන්න මේ අඳින්නේ මේ චිත්තයකට ප්‍රස්ථාරයක්. දැන් උන මෛත්‍රී සහගත බව එන්න වැඩි වෙලා ඊට පස්සේ අඩු වෙලා යනවා. ඒතකොට මේකට අපි කියනවා මේ වැඩි වේගන යන පේස් එකට උපාදක්ෂණය අඩු වේගන යන පේස් එකට කිව්වා මේ භංගක්ෂණය කියලා. ඒතර මේකේ එක වෙලාවක තියෙන්නේ මේක එක පොයින්ට් එකකනේ තියෙන්නේ. මෙන්න මේ වගේ එක පොයින්ට් එකක තියෙන්නේ. මේ උපාදක්ෂණය භංගක්ෂණය දෙකම එකට නෑනේ. ඒකෙත් උපාදක්ෂණය තියෙන වෙලාවේ මුළු උපාදක්ෂණයමත් නෑ. අපි එක වෙලාවක සිතක් ස්ටිල් ෆොටෝ එකක් ගැහුවොත් එහෙම ෆොටෝ එකක් ගන්න බෑ හිතේ. නමුත් නිකන් නිරීක්ෂණය කරොත් ඒකේ එක මට්ටමක් තමයි තියෙන්නේ. ඔන්න මෛත්‍රී සිතේ මෙන්න මේ වගේ මට්ටමක් එක් වෙලාවක තියෙනවා. තව අවස්ථාවක තව අඩු වෙච්ච මට්ටමක් තියෙනවා. එක වෙලාවක එච්චරයි තියෙන්නේ. ඒතකොට ඇත්තටම මේ සමුදය වය කියලා කියන්නේ මෙන්න මේ මට්ටමක අනිත්‍යතාවය. ඕනෑම අපිට දිස්වන අනන්‍ය මට්ටමක අනිත්‍යතාවය. දැන් මේ මෛත්‍රී සිතේ මේ මට්ටම හටගත්ත මට්ටමක් ඒ මට්ටම නැති වෙන මට්ටමක්. ඒ වගේම අපි බාහිර පරිසරයේ රූප ගත්තත් දැන් මං කියන්නේ ඒවට මෙහෙම ෂණයක් ඇත්තටම නැහැ කියලා. ඒවට ෂණයක් නැති වුනහම අපි හිතමු දැන් අපි දැන් බලන වෙලාවේ බාහිර පරිසරයේ ගහක කොළයක තියෙනවා ඔන්න ලා කොළ පාට මට්ටමක්. ඒ සතර මහා භූත පද්ධතියේ ලා කොළ පාට මට්ටමක් තියෙනවා. එක වෙලාවක ලා කොළ පාට මට්ටමක් තියෙනවා. තව පොඩ්ඩකින් බලනකොට ඒක තද නිල් වෙන්න පුළුවන්. නමුත් දැන් බලනකොට ලා කොළ. ඒතකොට දැන් ලා කොළ මට්ටම තමයි දැන් තියෙන ස්ටේට් එක. ඒතකොට මේ දැන් තියෙන ස්ටේට් එක අපි ඒකාන්තයෙන් දන්නවා. දැන් ලා කොළ බවක් තියෙනවානේ. ඒකට අනුරූප සතර මහා භූත පද්ධතිය තියෙනවා. ඒතකොට ලා කොළ බව කියන එක හටගත්ත එකක්. ලා කොළ බව කියන එක නැති වෙන එකක්. එතකොට අන්න එහෙම මේ ඒ ස්ටේට් එක කියන එක ගත්තහම මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ස්ටේට් එකේ අනිත්‍යතාවය තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ මේ මුල අග නෙමෙයි. මුල උපාදක්ෂණයේ මුලදී හටගත්තා භංගක්ෂණයේ කෙරවලේ නැති වෙනවා කියලා නෙමෙයි. කියන්නේ පොඩි වෙලාවක් තිබිලා සාමාන්‍යයෙන් එහෙම තමයි මිනිස්සු හිතන්නේ යමක් නිකන් හත අරගෙන පොඩ්ඩක් වෙනස් වෙමින් හරි තිබිලා ටක් ගාලා නැති වුණා. එහෙම නෙමෙයි අනිත්‍ය ගන්නවයි කියලා හිතන්න ඕනි. අර ඕනෑම විද්‍යමාන වන ස්ටේට් එකේ අනිත්‍ය තමයි ගන්නෙ. තමන් ආයුෂයක් චිත්තක්ෂණයක් සැලකුවා දැන් කර්මජ රූප වලට මං කිව්වා ඒවැය ගන්න අපි මුළු භවයටම එකයි කියලා. ඒතකොට මේ භවයේ ඕනෑම අවස්ථාවක ස්ටේට් එක ගන්නවා. බාහිර පරිසරයේ රූපයකත් ඕනෑම අවස්ථාවක ඒකේ දැන් පේන ස්ටේට් එක ගන්නවා. ඒතකොට මේ ස්ටේට් එක අරගෙන අනිත්‍යතාවයේ ඒක තමයි ඒ ස්ටේට් එක තමයි අනිත්‍යයි කියන්නේ. ලා කොළ මට්ටම එක්කෝ තද කොළ මට්ටම නිල් පාට මට්ටම ඒකට අදාළ ඒ ආවේනික සතර මහා භූත මට්ටම අනිත්‍යයි. ඒතර එහෙම වුණාම දැන් මෙන්න මේ ලොකු රූපෙන් පෙන්වන්නේ මේ ලොකු රූපය ඇතුලේ පාෂාණයේ ඇතුලේ මෙන්න මෙහෙම දැන් සතර මහා භූත තියෙනවානේ අර මේ එක එක සතර මහා භූත එක එක කලාප. එතකොට
ඒ කලාපවල ඕනෑම ස්ටේට් එකක් හැම එකේම යම් ස්ටේට් එකක් තියෙනවනේ. එතකොට ඒ ස්ටේට් වශයෙන් ගත්තහම ඒ ස්ටේට් ටික අපි මේ සමස්තයටම එකතු කරලා ගත්තොත් එතකොට මේ එතකොට අනිත්‍යතාවයේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එක කලාපයක් ලානිල් වෙන්න පුළුවන්. දැන් ඊට පස්සේ මෙන්න මේ කලාපේ මේ කලාපේ මේ තද නිල් වෙන්න පුළුවන්. තව සතර මහා භූත කලාපයක් මේ මෙතන තියෙන එකක් කළු පාට වෙන්න පුළුවන්. තව සතර මහා භූත කලාපයක් නිල් මේ කහ පාට වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ දිස්වන මේ සමස්ත චිත්‍රය දැන් මේ ඩොට් ටික එකතු කරොත් අපිට මේ පාෂාණේ සමස්ත පැහැයක් පේනවා. කොලයක පැහැ පේනවා. ඒතකොට මේකේ ඒ ස්ටේට් එක තමයි අනිත්‍යයි කියන්නේ. එතකොට අර මේ උත්පාදක්ෂණයේ මුල හෝ භංගක්ෂණයේ අගදී නැති වුණා කියන එක නෙමෙයි මෙතන කතා කරන්නේ. ඒතර එහෙම මේ ස්ටේට් එක අනිත්‍යයි කියලා අපි ගන්නවා නම් අපිට අර ලොකු රූපයක අනිත්‍යතාවය කියන එක හිතන්නේ අර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර උත්පාදක්ෂණ යේ මුලදී හට ගන්නවා. ඒ කියන්නේ ওই රූප වලටත් බාහිර පරිසරයේ රූප වලට උත්පාදක්ෂණයක් ඒ වගේ භංගක්ෂණයක් තියෙනවා කියලා හිතලා කවුරු හරි හිතුවොත් ඒවා උත්පාදක්ෂණයේ මුලදී තමයි හටගත්තේ භංගක්ෂණයේ කෙරවලදී නැති වුණේ කියලා. එයාට කවදාවත් එයා කියන තියරි මොඩල් එකෙන් එයාට කියන්න බෑ මේ ලොකු රූපයක් හට ගන්නව නැති වෙනවා කියන්නේ මොකක්ද කියලා. ඒක තේරුමක් නැති කතාවක් වෙනවා. එතකොට මේ ස්ටේට් වයිස් ගත්තාම කියන්නේ ස්ටේට් එක විදියට ගත්තාම ඒකේ තියෙන ඕනෑම අවස්ථාවක් අපිට විද්‍යමාන වන ඕනෑම අවස්ථාවක් කියන්නේ හටගත් අවස්ථාවක්. ඒ අවස්ථාව තමයි අපි නැති වෙන අවස්ථාවම කියලා ගන්න. එතකොට මේ සමුදේ වය කියන එක ඇත්තටම එක ස්ටේට් එකක තියෙන්නේ. එක මොහොතක විද්‍යමාන වෙනවා. ඉස්සෙල්ලා පස්සේ නෙමෙයි. ඉස්සෙල්ලා පස්සේ නෙමෙයි. එතකොට අන්න ඒක මතක තියාගන්න. ඉස්සෙල්ලා පස්සේ නෙමෙයි. අන්න එහෙම එක මොහොතක විද්‍යමාන වෙනවා කියලා ගත්තාම අපිට පුළුවන් ලොකු රූපයක පාෂාණයක ඒක හටගත්ත ස්වභාවයක් ඔබට දිස්වන දැන් මේ පාෂාණේ තියෙන මුළු සමස්ත ස්වභාවයම හටගත්ත දෙයක්. ඒ සමස්ත ස්වභාවයම නැති වෙන ස්වභාවයක් කියලා කියන්නේ. මේ සමුදය වය එකට තියෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මම එදා කිව්වා ඒක මං හිතන්නේ සමුදය වය එකට තියෙන්නේ කියලා. දැන් මේ ප්‍රස්ථාරය අඳින්නේ මේ චිත්තක්ෂණයකට අපි හිතමු දුක්ඛ සහගත කාය විඥානයකට තමයි මේ ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ කායික දුක ඒ චිත්තයත් එක්ක තියෙන දුක එන්න වැඩි වෙලා ඊට පස්සේ උපරිමයට ගිහිල්ලා ඊට පස්සේ භංගක්ෂණයේදී නැති වෙලා යනවායි කියලා. අපි මේ වේදනාවට අංක දැම්මොත් මේ වේදනාවට අංක දැම්මොත් දැන් මේ වගේ හරියකින් පෙන්වන්නේ එකේ මට්ටමේ කියලා හිතමු. එකේ මට්ටමේ වේදනාව. මේ වගේ හරියකින් පෙන්වන්නේ දෙකේ මට්ටමේ වේදනාව. මේ දෙකේ මට්ටමේ වේදනාව තියෙනවා. ඊට පස්සේ දැන් ඔක එක වේගයෙන් වෙනස් වෙගෙන යනවානේ. දැන් දෙකේ මට්ටමේ වේදනාව අපි හිතමු තුනේ මට්ටමේ වේදනාවක් තියෙනවයි කියලා මෙතන. තුනේ මට්ටමේ වේදනාවක් තියෙනවා මෙන්න මේ හරිය. එතකොට මේ තුනේ මට්ටමේ වේදනාව එනකොට ඒ කියන්නේ වැඩි රිදෙනවා Tamanට කියන එක. ඒ තුනේ මට්ටමේ වේදනාව එනකොට දැන් දෙකේ මට්ටමේ වේදනාව නැහැනේ. ඒතර අපිට කියන්න පුළුවන් දෙකේ මට්ටමේ වේදනාව නැත්තටම නැති වෙලා. ඒතර දෙකේ මට්ටමේ වේදනාව හටගෙන තිබ්බා දෙකේ මට්ටමේ වේදනාව නෑ. දැන් තියෙන්නේ තුනේ මට්ටමේ වේදනාව. ඒතර 2.5 මට්ටමේ වේදනාව එනකොට දෙකේ මට්ටමේ වේදනාව නෑ. ඒතර ඔහොම ගිහිල්ලා අපි අඩු කරගෙන ගියොත් 2.0 එකේ මට්ටමේ වේදනාව තියෙනකොට අර දෙකේ මට්ටමේ වේදනාව නැහැ ඉතින්. එහෙනම් ඔයගලන්ට ඒක තේරෙනවා ඇති මේක තව අඩු කරලා අපි දශම වලට කිව්වොත් පොඩ්ඩක් පැන්න ගමන් නෑ. එහෙනම් අර දෙකේ මට්ටමේ වේදනාව ඒ සමුදයයි වයයි එකතැන අපිට කතා කරන්න වෙන්නේ. පොඩ්ඩක් පැන්න ගමන් 2.010ක් ගිහිල්ලා 1යි වුණ ගමන් හරි දෙකේ මට්ටමේ වේදනාව නෑ. ඉතින් එහෙනම් වය වුණේ කොතනද කියලා ඇහුවොත් අර දෙකේ මට්ටමේදී තමයි කියන්න වෙන්නේ. මේ උත්පාදක්ෂණයේ මුලභංගක්ෂණය අග නෙමෙයි සමුදය වය ගන්නේ ඕනෑම ස්ටේට් එකක. ඕනෑම ස්ටේට් එකක් කියන්නේ හටගත් අවස්ථාවක් නැති වෙන අවස්ථාවක්. අර චිත්තයන්ට පොඩි වෙනසක් තියෙනවා. අර ඒවට ආයුෂයක් කියලා එකක් තියෙනවානේ. ඒතර වෙනස් වෙමින් නමුත් ඒවේ අනන්‍ය ආකාරයේ පොඩි වෙලාවක් ඒවා රඳවාගෙන ඉන්නවා. එතකොට මේ බාහිර පරිසරයේ රූප වලට එහෙම ආයුෂ කියලා එකක් නැහැ.
ඒතර ඕනෑම අවස්ථාවක් ඒ ස්ටේට් එක කියලා ගන්න නිසා තමයි මේ අපිට බාහිර පරිසරයේ රූපවල අර සමස්ත රූපයක් එකපාර අනිත්‍යයි කියලා හිතන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒතර මෙතන තේරුම් ගන්න ඕනි අර මුලින් හටගෙන පස්සේ නැති වෙනවා කියන මොඩල් එකෙන් අනිත්‍ය හිතන්න ගියොත් තමන් හිර වෙනවා. සමස්ත පරිසරයේ සමස්ත ලෝකයක අනිත්‍ය හිතන්න බැරි වෙනවා. මේ ක්‍රමයට පුළුවන් මේ එකපාර වස්තු දෙකක් තියලා. ඒ කියන්නේ ගලකුයි තව වතුර ටිකකුයි එක ළඟ තියලා මේ සමස්ත පරිසරයේ අනිත්‍ය කතා කරන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකේ තවත් දෙයක් එනවා මේ බාහිර පරිසරයේ රූපවලට ආයුෂ නැහැ කියන එකෙන් තව කාරණයක් එනවා. ඒවයේ මේ වෙනස් වීමක් කියලා එකක් කතා වෙන්නේ නැහැ එතකොට. දැන් අපි තුමේ තමන් ඉඳගෙන ඉන්න පුටුව දැන් තියෙන ස්ටේට් එක තමයි ඒකේ ස්වභාවය. අපි දැන් ඔක තව අවුරුද්දක් ගිහිල්ලා ඔය පුටුව ටිකක් දිරලා ශක්තිය අඩු වෙලා එතකොට අපිට හිතෙනවනේ මේ පුටුව වෙනස් වෙලා කියලා. එහෙම නැත්නම් ප්ලාස්ටික් බේසමක් ගමුකෝ කාලයක් යනකොට නිකන් වෙනස් වෙලා දිරලා වගේ පේනවා. ඒතර මිනිස්සු කියනවා මේ ප්ලාස්ටික් බේසම දැන් වෙනස් වෙලා. ඉතින් එහෙම වෙනස් වීමක් ඇත්තටම ඒවැ සලකන්න ඕනේ නැහැ. මොකද ඒ අවස්ථාවේ දිස්වන අර දිරපු ස්ටේට් එක අලුත් එකක්. ඊට පස්සේ අර අලුත් වගේ තිබ්බ බේසම තව අලුත් ස්ටේට් එකක්. එතකොට අපිට ඕන තැනකින් ඒවැ මේ සමුදේවය කියන එක ගන්න පුළුවන්. ඒක තේරුම් ගත්තහම තේරෙනවා මේ ඒ බාහිර පරිසරයේ රූප මේක තමයි මේකේ හරි මට්ටම කියලා දෙයක් කියන්නේ නැහැ. ඔබට කැමති තැනකින් ඩිෆයින් කරගෙන ඒකේ සමුදේවය තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම මේ කියන එකෙන් අන්තිමට වෙන්නේ සමුදේවය දකින්නයි කියන එක මම ලේසි කරලා දෙන්න යන්නේ. එනකොට මේක අර මේ පුංචි රූප කලාප වලට අන්තිමට සම්බන්ධයිනේ. ඉතින් ඒක නිසා මේ ඇතුලේ පුංචි ඒවැය තියෙන સિદ્ધාන්තේ දැනගන්න ඕනි. කාරණේ සරලයි. නමුත් මේක හරියට තේරුම් ගත්තාම මේක පහසුයි. හරි ඒක නොතේරිච්ච තැන් තියෙනවා නම් අහන්න. අම්දුර එහෙනවද? ඔව් කවුද මේ මගේ නම දර්ශනද? ඔව් මම දර්ශන. ඔව් කියන්න. දැන් අම්දුර අපි එළියේ තියෙන රූප අපි හිතමුකෝ අපි දැන් මේ මොහොතේ පස් පිටක් අතර ගත්තට ඒක සතවර්ෂ ගානකට ඉස්සෙල්ලා ඒක ගල් වෙන්න පුළුවන්. ඔව්. ඒතකොට මේ මොහොතේ ස්ටේට් එක විතර ගන්න වෙන්නේ පස්. එතකොට ඒකට ආවිෂ නැත්තේ ඒක නිසා තමයි. ඒක ඇතුලෙන් සිද්ධ වෙච්ච විපරිණාමයන් නිසා පස් වෙලා අපි දන්නේ නැති කාලෙක අපි දන්න මොහොතේදී පස් නිසා අපි පස් ස්ටේට් එක මේ මොහොත ස්ටේට් එක විතර පාවිච්චි කරනවා. එහෙම තමයි. ඔව්. එතකොට හඳුනන්නේ දැන්. ඔව් කියන්න. ඔව්. එතකොට මේ අපි දැන් ඒක දිහා බලන්නෙත් අපි දැන් ඒක රූපයක්නේ. අපි දිහා බලනවා කියන්නේ අරූපීව කරන දෙයක් නේ. අපි හිතින් කරන දෙයක් නේ. ඔව්. එතකොට ඒක ඒකේ තියෙන ඒක ස්ටිල් කරලා අපි ස්ටිල් වෙලා දෙක දිහා බලන්න. ඒ කියන්නේ අපිත් මේ මොහොතේ ඔය ප්‍රොසෙස් එකේ ඉන්නවනේ. ඒ මේ අපේ අරූපී ධර්මතාවයත් ඔය කියන මේ විපරිණාමය සිද්ධ වෙනවනේ. ඒකේ අවශ්‍ය තියෙනවනේ. ඔව්. එතකොට අපි ඒක ස්ටිල් කරලා මෙහෙම බලනකොට අර වාහන දෙකකින් එක ዋහනයක් යනකොට අපි අනිත් වාහනේ ඉඳලා ඒ වාහනේ දිහා බලනවා වගේ මගේ වැරදි අදහස නැත්නම් ඒක මෙහෙමයි දැන් මම කියවනේ මේකේ මේකේ චිත්තක්ෂණයේ දැන් මේ ඇඳලා තියෙන ප්‍රස්තාරේ මේ චිත්තක්ෂණයට මේ චිත්තක්ෂණයේ දැන් තමන් ඉන්නේ එක තැනකනේ. දැන් මේ මිනිසයා ඉන්නේ මේකේ එක පොයින්ට් එකක. දැන් මේ යාගේ සිත තමයි මේ පෙන්නුවේ. අපි තුමේ යාගේ අනික් තියෙන රූප જાති තියෙනවා කියලා කර්මජ රූප එයාගේ ඇඟේ තියෙන ආහාරජ රූප, ඍතුද රූප ඒවා එක එක ඒවා තියෙනවා කියලා. ඒවා දැන් විද්‍යමාන වෙන මට්ටමක් තියෙනවානේ. ඒතර මේ හැම එකම දැන් ඉන්දිකඩ තුඩේ වගේ එක මට්ටමක තියෙනවා. එතකොට අර ඇහුවේ වෙන රූපයක් බලනවා කියලානේ. හොඳයි සුපර්. ඒ වෙන රූපයක් බලාගෙන ඉඳිද්දි මේ සිත විචලනය වෙනවා. අදාළ රූපෙත් විචලනය වෙනවා. හැබැයි ඔක්කොම විචලනය වෙමින්නේ තියෙන්නේ. ඒතර එක වෙලාවක ගත්තොත් මිනිස්යාගේ සිත එක ස්ටේට් එකක තියෙනවා. ඒ ඔබ්සර්ව් කරන රූපේ එක ස්ටේට් එකක තියෙනවා. හැබැයි මේක දැන් විචලනයකනේ තියෙන්නේ. කොහෙන් ගියත් පොයින්ට් එකකට තමයි රිලේට් වෙන්නේ සම්බන්ධ වෙන්නේ. එතකොට
චිත්තක්ෂණයේ පුරාවට අර රූපේ ඔබ්සර්ව් කරගෙන ඉඳීවි. ඒ රූපේ අරමුණු කරගෙන. හැබැයි ඒ කාලේ පුරාවට රූපෙත් වෙනස් වෙලානේ. සිතත් වෙනස් වෙලා. පැහැදිලිද ඒක? තව මොකක් ඔව් හාමුදුරුවෝ. නොතේරෙන දෙයක් තියෙනවා නම් අහනවා. එතකොට අර දැන් අපි කියන්නේ ඕනේ නැහැ ගැඹුරෙන් කතා කරනකොට දැන් අපි හිතමු මිනිස් ශරීරයක් මිනිහක් පස් වුණා කියලා අපි කියනවානේ සාමාන්‍ය විවහාරේ මිනිස්සු මැරලා පස් වෙනවා කියලා කියනවා. හැබැයි එහෙමම ඒ කියන්නේ අරක බවට වෙනස් වුණා කියලා තමයි දැන් හිතෙන්නේ. එහෙම නෙමෙයි ඒ රූපවලට එන්නේ. ඒ රූප පස් කියන්නේ අලුත් ස්ටේට් එකක්. මිනිස්යාගේ මස කියන්නේ වෙනම ස්ටේට් එකක්. එතකොට අරක වුණා කියලා කියන්න ඕනේ නැහැ. මේ මොකද ඒවට කොහොමවත් ආයුෂ කියලා එකක් නැහැ. දැන් සිතකට ටිකක් කිව්වට කමක් නැහැ ටිකක් හරි. ඒ කියන්නේ සිතක මේ මෛත්‍රී සහගත සිතක් නම් ඒකෙම අඩු මෛත්‍රී ස්වභාවය දැන් වැඩි මෛත්‍රී ස්වභාවයකට ඒ චිත්තක්ෂණයේදීම විකාශනය වුණා කියලා. අර ඒකට ආයු කියලා එකක් තියෙනවානේ. බාහිර පරිසරයේ රූප වලට ශරණයක්වත් ආයුෂ කියලා එකක් නැහැ. ඒ කියන්නේ එක දිගට වෙනස් වෙනවානේ. ඒකේ ඒ ස්ටේට් එක තමයි ඒකේ ස්වභාවය. එතකොට ඒකේ ස්වභාවය අල්ලලා ඉඳිල්ලක් නැහැ. ඒ කියන්නේ සිතක නම් අඩුම ගානේ චිත්තක්ෂණේ කොච්චර පොඩි වුණත් ඒ ෂණයට ඒ චිතේ ගතිය අල්ලලා හිටිනවා. මෛත්‍රී සිතක් නම් මෛත්‍රී ගතිය අල්ලලා ඉන්නවා. ද්වේෂ හිතක් නම් ද්වේෂය අල්ලලා හිටිනවා. එතකොට සුඛ වේදනා නම් සුඛ වේදනාව ඒ ෂණයට අල්ලලා ඉන්නවා. අරකේ මොනවාද අල්ලලා ඉන්න දෙයක් නැහැනේ. එක එක වෙලාවට එක එක ස්වරූපයක් පෙන්눔 කරනවා. එතකොට ඔයගලන්ට මේ ත්‍රිමාන පරිසරයේ කැමැති තැනකින් කැමැති විදිහට හරස් කඩක් කපලා ඒ රූපේ ගැන කතා කරන්න පුළුවන්. ඒ පේන හරස් කඩ අනිත්‍යයි කියලා හිතන්න පුළුවන්. ඒතර අපිට එක හරස් කඩක් බැලුවම අපිට ගස් ගල් කියලා පේනවා. පළතුරක් කියලා පේනවා. පළතුර තව හරස් කඩකට කැපුවොත් ඒකේ අර ඇතුලේ තියෙන ඇටේ පේනවා. එතකොට මේ ඒ පළතුරේ තියෙන ඇටේ අනිත්‍යයි කියලා කතා කරන්න පුළුවන්. එතකොට ගහක් තව හරස් කඩකින් කැපුවොත් ඒකේ හරය පේනවා. ඒ හරය අනිත්‍යයි කියන්න පුළුවන්. මේ වගේ ඕනනම් සමස්තයක් අරගෙන අනිත්‍යයි කියලා හිතන්න පුළුවන්. මේක ටිකක් වෙනස් දැන් සිතයි කර්මජ රූපයි ගත්තාම. දැන් සිතකට ඒක එක චිත්තචෛතසික ගොනුව තියෙනවනේ කෙලින්ම. ඒක එකකින්කට සම්බන්ධයිනේ. ඒතර ඒ ටික එක ඒකකයක්. කර්මජ රූපයකටත් තියෙනවා යා ආරම්භ වෙච්ච අවස්ථාව. භවයේ මුලදී අර කවුරු ගිය දේශනාවට සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් ඉන්නවනම් ගිය දේශනාව අහන්න. එයාගේ කෙලවර වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ භවය අගදී. භවයේ මුලට කලින් එයාට කර්මජ රූපේ එහෙම කර්මජ රූපයක් තිබ්බේ නැහැ. එතකොට ඒවැ නිකන් ආරම්භයක් පෙන්눔 කරනවා. අවසානිකුත් තියෙනවා. අරකේ ආරම්භයේ අවසානයේ එක එක පොයින්ට් වල විතරයි තියෙන්නේ. ආයුෂ නැහැනේ. එතකොට සාමාන්‍ය මිනිසුන්ට පේන විදිහට කතා කරනවා මිනිස්සු මේ ගහ දැන් දීරලා කියයි. එහෙම නැත්නම් මේ ගහ දැන් පරණයි කියයි. අවුරුදු 60ක් 70ක් පරණ ගහක් කියලා කියයි. පරණ කිව්වට ඒකේ ওই දැන් පේන ස්වභාවය තමයි ඒක තියෙන්නේ. ඒක තව එනවා ගැඹුරට අභිධර්මයේ ගියාම මේ ඔය බාහිර පරිසරයේ රූප මං කියවනේ ඒවැ ප්‍රත්‍ය සම්බන්ධය තියෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් කියලා. හැමතිස්සෙම ඇතුලේ තියෙන සම්බන්ධයක් තියෙනවා. එතකොට වෙන පිටින් ඒකට සපෝට් එකක් නැහැ. ඒතර අපි හිතන්න බාහිර පරිසරයේ රූපයක් රසායනික සංයෝග දෙකක් එකතු වෙලා හැදෙනවා කියලා. මොන හරි දෙකක් එකතු වෙලා. දැන් ඔන්න රසායනික සංයෝග දෙක දෙපැත්තේ තිබ්බා. එතකොට ඒක වේදමම ආකාරයේ අනන්නේ සතර මහා භූත පද්ධති දෙකක්. හැබැයි ওই දෙක මර්ජ් වෙනවා කියන්නේ එකතු වෙනවා. ওই දෙක එකතු වෙද්දී දැන් මොකද වෙන්නේ කියලා කල්පනා කරන්න. එකතු වෙද්දී අලුත් සිස්ටම් එකක් හැදෙනවා. ඒතර ටිකක් බලන් ඉන්න කෙනාට අර පරණ එකයි අලුත් එකයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා පෙනේ. නමුත් දැන් මේක මර්ජ් වීමක් නේ. මර්ජ් වෙනකොට අලුත් සිස්ටම් එකක් අලුත් පද්ධතියක් හැදෙනවා. ඒතර හැදෙන හැම තැනකම තියෙන්නේ ඒ අතර සතර මහා භූත අතර සම්බන්ධය. පරණ එකෙන් අලුත් එකට සම්බන්ධයක් නෙමෙයි. බැලුබැලමට එහෙම පේන්න පුළුවන්. දැන් පරණ රූපෙන් අලුත් රූපේ හැදෙනවා වගේ. එහෙමත් නෙමෙයි වෙන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ සතර මහා භූත අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. ඒකයි මම කියේ ප ဋ ාණේ ඒ දාලා තියෙන හේතුඵල අනුව ඒවට පිටත රූපෙකින්වත් සම්බන්ධයක් දාලා නැහැ. අර දෙකක් එකතු වෙලා හැදෙද්දි
අපි හිතමු රසායනික සංයෝග දෙකක් එකතු වෙලා අලුත් දෙයක් හැදෙද්දී දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අලුතෙන් හැදෙන එකයි අර තිබ්බ එක රසායනික සංයෝගයයි මොකක් හරි සම්බන්ධයක් ප්‍රත්‍යක් එනවා කියලා. එහෙම එකකුත් නැහැ. එහෙම එකකුත් නැහැ. එතකොට මොකද ඒක හැදීගෙන යන හැම තැනම අලුත් සංයෝගයක්. ඒක නිසා දැන් පරණ එක මේක බවට වෙනස් වුණා කියලා කියන්න ඕනේ. ඒක එන්නේ අපිට ඒ අදහස දැන් අපි හිතුව ගහක් දිරලා එහෙම නැත්නම් ගහට මෙච්චර පරණයි කියන එක පුංචි නිත්‍ය අදහසක් එක්ක එන්නේ. ඒ කියන්නේ අර ඉස්සරින් ඉඳන් තිබ්බ මොනවා හරි ඒ ගහේ තියෙනවා කියලා හිතෙනවා. ගහ පරණයි කියන්නේ අවුරුදු 5ක් 50ක් විතර. එතකොට මේ ගලට අවුරුදු බිලියන ගාණක් කියලා අපි කියනවා මේ ලොකු ගලක් පෙන්නලා. එහෙම පරණ බවක් නෑ ඇත්තටම. ඒවැ මේ මොහොතේ ස්ටේට් එකෙන් තමයි කතා කරන්නේ. මේ මොහොතේ තියෙන අවස්ථාව ස්ටේට් එකට පරිවර්තනය කළු ස්ටේට් එක කියන වචනේ. ඒ කාරණේ තේරෙනවද? එතකොට මේ අනිත් හිතාගන්න ඇත්තටම ඒතකොට හරි ලේසි ඒවැ. ඉතින් අපිට අර සමහර වෙලාවට පේන්න පුළුවන් නිකන් අර මොන හරි දෙයක් පරණ වෙලා වගේ පළතුරක් කුණු වෙලා වගේ පේන්න පුළුවන්. එතකොට අපි කියනවා පළතුර නිකන් දිරලා ගිහිල්ලා, ඒ කියන්නේ ජරාවට ගිහිල්ලා වගේ. නමුත් ඒක ඔබ්සර්ව් කරන කෙනා මත තියෙන්නේ. දැන් අපි කියනවා පළතුරක් කුණු වෙලා කියලා. එතකොට පළතුර අපිට හොඳයි ඉදුණු කාලේ. හැබැයි ඕක කුණු වෙන කාලේ පණුවට හොඳයි. එතකොට පණුව කියයි කුණු වෙච්ච කාලේ තමයි මේකේ හොඳ ස්ටේට් එක කියලා. හොඳ අවස්ථාව. අපි තමයි එතකොට මේක ජරාවට ගිහිල්ලා කියලා කියන්නේ. නමුත් ඒක නිකන් අවස්ථා දෙකක් විතරයි. ඒක එක්කෙනෙක්ට එක අවස්ථාවක් හොඳයි, එක්කෙනෙක්ට එක අවස්ථාවක් නරකයි. දැන් අපි ගත්තොත් තව එකක් කොන්ක්‍රීට් එකක් දාලා කොන්ක්‍රීට් එකක් අනනවා. කොන්ක්‍රීට් එක හයි වෙන්න තියෙන. ඇත්තටම දවස් 20 ගානක් යනකම් ඕක තව හයි වෙනවා. ඉතින් එතකොට ඒකෙත් එක එක අවස්ථාවක් අන්න එහෙම කියන්න පුළුවන්. හැමතිස්සෙම මේක මේ අඩු පැත්තට යනව නෙමෙයි. ඒතර ඕනෑම ස්ටේට් එකක් විද්‍යමාන වෙන්නේ තව අවස්ථාවක. මේක ටිකක් වෙනස් කර්මජ රූප ගත්තොත්. කර්මජ සත්වයේ ශරීරයක් ගත්තොත් ඒ කර්මජ රූපවල තියෙනවා මේ භවයේ මුලදී ආරම්භ වුණා කියලා. ඒකේ ව්‍යාප්ත වෙච්ච වපසරියකුත් පෙන්වන්න පුළුවන්. මේ වගේ මේ ශරීරයේ පුරාවට කර්මජ රූපේ ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ ඒකේ එන්ඩ් එකක් පෙන්වන්න කරන්න පුළුවන්. එතකොට මේකෙන් කියන්නේ අන්තිමට අරවටත් වඩා මේවා අනිත්‍යයි කියන එක. මේ බාහිර පරිසරයේ රූප. ඉතින් මේ මොනවාද කර්මජ රූපයි චිත්තචෛතසික වලටත් වඩා. එතකොට ඒකේ තමන් කැමති තැන ගන්න. ඒ කියන්නේ නිකන් හිතන්න යන්න එපා මේක කියන්නේ මේ නිකන් අර පුංචි අංශු වගේ හතගෙන බින්දෙනවා කියලා හිතන එකක් නෙමෙයි මේක තියෙන්නේ. ඔබට පේන ස්ටේට් එක අවස්ථාව හටගත්ත දෙයක් ඒක නැති වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක්. එච්චරයි හිතන්න තියෙන්නේ, සීල් කරගන්න තියෙන්නේ. තව එකේ ගොඩක් ගැටලු ඇති කට්ටියට මොන හරි එකේ නොතේරුණ තැනක් තියෙනවා නම් හරියටම අහන්න නැත්තම් කියන්න. ස්වාමීන් වහන්සේ මේ රූපයක් මේ පොඩි රූප අර ඒ කියන්නේ රූපයක් බිඳී යාමේදී තව රූපයක් හට ගැනීම නිසා මේ ඒ කියන්නේ අර රූප සම්තතියක් තියෙනවා කියලා කියනවනේ. එතකොට ඒක නිසා සමස්ත රූපය නැති වෙන්නේ නැතුව තියෙනවා වගේ පේනවා කියන එකේ ඒකේ නිවැරදිතාවයක් තියෙනවද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක හොඳයි අහපේක. ඒක අර පස්සේ කාලේ අභිධර්මයෙන් ආපු විවරණයක්. එක තැනක දැන් ගලක වගේ හැමම වගේ පේන්නේ. දැන් මෙහෙම රූප යම්කිසි ආයු කාලයක බිදි යනවා. හැබැයි බින්දෙන් ඉස්සෙල්ලා පැත්තක රූපයක් හදනවා. එතකොට අර අලුතෙන් හදන රූප නිසා මේ සමස්තය මේ ඒ විදිහටම පෙන්눔 කරනවා කියන එක. ඒක එහෙම නෙමෙයි මගේ අදහස හැටියට. ඒ කියන්නේ ඒකින්ද නෙමෙයි. ඒ කියන්නේ මේ දැන් මේ මොඩල් එක එන්නෙම මොකක්ද? එක එක රූප බින්දෙනවා කියලා ගන්නවනේ. ඒ කියන්නේ නිකන් අර ආයුෂයක් දෙනවනේ එක එක රූපවලට. අපි හිතමු චිත්තක්ෂණ 17න් හරි කියලා. එහෙම බින්දෙනවා කියලා ගන්නවා. ඒ කියන්නේ රූපවලට ආයුෂයක් දුන්න හින්දා ඒවා කෙටි කාලයකින් බින්දෙනවා කියලා ගත්ත නිසා තමයි අර වගේ සන්තති කතාවක් ඕනි උනේ ඒක පැහැදිලි කරන්න. ඇයි මේ ලොකු රූපේ මේ විදිහට ස්ථාවරව තියෙන්නේ. එතකොට ඒවා බිඳුනට අලුතෙන් රූප හට ගන්නවා කියලා එහෙම තියරියක් ගොඩනගන්න සිද්ධ වුණා. නැත්තම් කොහොමද මේ රූපේ සමස්තයක් වශයෙන් මේ විදිහට තියෙන්නේ කියලා. ඒක එහෙම නෙමෙයි ගන්න ඕනි. ඒ කියන්නේ
ඒක මූලිකවම තේරෙන්න ඕනි මේ රූපවලට ආයුෂ කියලා එකක් නැහැ කියලා බාහිර පරිසරයේ රූපවලට. එතකොට ආයුෂ කියලා එකක් නැත්නම් අර මෙහෙම නිකන් හටගෙන එකක් බින්දෙනවා කියලා එහෙම හිතන්න ඕනේ නැහැ. ඔය හිතන විදිහට හිතන්න ඕනේ නැහැ. එතකොට එහෙම හිතන්න ඕනේ නැත්නම් ඊට පස්සේ නම් කොහොමද හිතන්නේ? ඒකයි මං කිව්වේ ඒ පුංචි රූප ඒකකයක් ගත්තොත් ඒව එක දිගට යන කම්පනයක් කියලා හිතන්න. එක දිගට යන කම්පනයක් තියෙන්නේ. දැන් අපි ඒක ඇන්දොත් කියන්නේ එක දිගට මෙහෙම වෙනස් වෙනවා යම්කිසි සීමාවන් යටතේ. ඔහොමම කෙලවරක් නැතුව සීමාවක් යටතේ වෙනස් වෙනවා. අර මං එදත් පෙන්නුවේ එදා වැඩසටහනේදී අපි හිතමු ඒ කම්පනය මේ ඇඳලා තියන්නේ අපි හිතමු වර්ණයට මං ආයෙ කිව්වොත් අපි හිතමු පටවි ධාතුවට කියලා පුංචි රූපයක තද ගතිය කියලා. ඒතර තද ගතිය එන්න තද වැඩි වෙනවා ආයෙ අඩු වෙනවා ආයෙ තද වැඩි වෙනවා මේ වක්‍රාකාරව පෙන්වන්නේ එහෙම වේව් එකක් වගේ. දැන් ඔය සයන්ස් වලිනුත් එහෙමනේ හොයාගෙන තියෙන්නේ. ඒ කියන්නේ පරමාණු විදිහට ගත්තත් එහෙම නැත්නම් පුංචිම කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් ගත්තත් කම්පණය වන වේව්ස් තුනක එකතුවක් කියන්නේ ගන්නෙ. එතකොට සීමාවක් යටතේ විචලනය වෙනවා කියලා හිතුවාම හරිනේ. එතකොට ඒ පඨවි ආදී ධාතු හතර කම්පණයක තියෙද්දි රොටේෂන් එකක තියෙද්දි ඒකට අදාළ වර්ණයක් නිරූපණය කරනවා නම් ඒ වර්ණයත් ඒ විදිහට රොටේට් වෙනවා. ඒකයි මං කිව්වේ ලා කොළ, තද කොළ, නිල් මේ කොළයක තියෙන සතර මහා භූත ධාතුවක් ගත්තොත් ඒ විදිහට රොටේෂන් එකක් තියෙනවා. එතකොට දැන් ඒතර නිත්‍ය ස්වභාවයක් නැහැ. ඒ කියන්නේ මේ මෙහෙම රොටේෂන් එකක් තියෙන රූපයක අපිට කියන්න බෑනේ මේ රූපේ මොකද්ද මේ හරි අවස්ථාව කියලා. ඒ කියන්නේ ලාකොල අවස්ථාවද මේ රූපේ හරි පාට අනික් පාටවල් ඇවිල්ලා ඒකේ අපගමනයක් විතරද? එහෙම නැත්නම් තදකොළ අවස්ථාවද? නිල් පාට අවස්ථාවද? නෑ අපිට හැම එකටම දෙන්න වෙනවා එයාට ඩෙන්ටිටි එකක්. ඒ කියන්නේ ඕනෑම අවස්ථාවක් අරගෙන අපිට කියන්න පුළුවන් ඒකටත් සමාන අයිතියක් තියෙන අනික් අවස්ථාව වගේ. එතකොට වෙන්නේ මොකද ආයුෂයක් නැහැ. එක දිගට විචලනයක් නේ තියෙන්නේ. ආයුෂයක් නැහැ. එතකොට අර වෙනස් වීම එක දිගටත් සිද්ධ වෙනවා. එතකොට මේ පැහැදිලිද? එතකොට මෙහෙම ආයුෂයකින් එකක් හට ගන්නවා නැති වෙනවා කියලා තියරියක් ඕනි වෙන්නේ නැහැ. එතකොට අර තියරිය ඕනි වෙන්නේ ආයුෂ කියලා සංකල්පයක් මේ බාහිර පරිසරයේ රූපවලට ආපු නිසා. එතකොට ඒක නිසා ඒවා බිඳෙනවා කියන්න උනා. බිඳෙනවා කියන එකත් ඒක වැරදියට ගත්තා. ඒ කියන්නේ මුලින් හට ගන්නවා පස්සේ බිඳෙනවා කියලා. එතකොට බිඳෙනවා කිව්වට පස්සේ ඔන්න සන්තතියක කතාවක් කියන්න උනා. ඒ තියරියේ හින්දා මොකද වුනේ අන්තිමට අනිත්‍ය මෙනෙහි කරන්න බෑ කියලා අදහසක් ආවා. ඇයි ඒ තියරියේ හින්දා වෙනවා ඒ දැන් අනිත්‍ය දකින්න නම් අර පොඩි රූපේ දකින්න ඕනි කියන එක. නැත්තම් අර සමස්තය අනිත්‍යයි කියන්න බෑනේ. මොකද එක එකට තියෙන්නේ ඒ විදිහට ගත්තොත් වෙන වෙන කාලවකවානු ඒවා නැති වෙලා යන. අර මේක සමස්තය එකපාර උප්පන්න ස්වභාවය අල්ලලා එක ස්ටේට් එක අල්ලලා අනිත්‍ය හිතන්න පුළුවන් කියන එක තේරුණා නම් අර මේ ප්‍රශ්නේ විසඳෙනවා. එතකොට ඒකයි මගේ අදහස. එහෙම සන්තතියක් වශයෙන් මොඩල් එක එන්නේ මේ ආයු කියන එක පටලවා ගත්ත හින්දා. දැන් ත්‍රිපිටක අභිධර්මයේ ඒකයි බාහිර පරිසරයේ රූපවලට කිසිම ආයුෂ කතාවක් දාලා නැත්තේ. ඒවා මෙච්චර චිත්තක්ෂණ ගානකින් බිඳෙනවා. එහෙම මොනවත් කියලා නැහැ. ඒක පැහැදිලිද මිස්? පැහැදිලි ස්වාමීන් වහන්සේ. මේ හැබැයි දැන් රූප සන්තතිය කියලා සන්තති රූපය කියලා එකකුත් තියෙනවනේ ස්වාමීන් වහන්සේ අභිධර්මයේ. ඔව් සන්තති රූප කියලා එකක් තියෙනවා. ඒකේ අර්ථ දැක්වීම තියෙන්නේ උපචය රූපේ වගේමයි. යෝ රූපස්ස උපචයෝ සෝ රූපස්ස සන්තති කියලා තියෙනවා. එතකොට අභිධර්ම පිටකේ තියෙනවා උපචය රූපයම තමයි සන්තති රූපය කියලා තියෙන්නේ. දැන් උපචය කියන වචනේ තේරුම මොකක්ද? ගොඩ ගැහෙනවා. චය කියන්නේ චය කියන වචනේ පාලියේ ගොඩ ගැහෙනවා. උප කියන්නේ යමක් වෙතට කියන අදහස. යමක් වෙතට ගොඩ ගැහෙනවා කියන එක. ඒතර උපචය රූපය කියන වචනෙන් කොහොමත් සන්තති කියන අදහසක් එන්නේ නැහැ. අර ඒක ටිකක් සංකීර්ණයි. මෙතනදී කියන්න බැරි අර මම අර අභිධර්ම පිළිබඳ අලුතෙන් අර ලියපු පොතේ
ඒ උපචේ සහ සන්තති රූප දෙක පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒක බලන්න මේකෙන් කියන්නේ අපිට ගොඩක් වශයෙන් එකතු වුණාම සන්තතියක් වගේ පෙන්වන්න පුළුවන්. අපි හිතමු දැන් මේ ලේ යනවා ඇඟ පුරාවට හදවතෙන් ගිහිල්ලා මුළු ඇඟේම සර්කියුලේට් වෙනවා කියලා. දැන් මේ ලේ ධාතුව කියන එක ඇඟේ ගොඩ ගහිලා තියෙනවා, උපචේ වෙලා තියෙනවා. ඒතර මේ යෑම බලලා අපිට කියන්න පුළුවන් මේ එක්තරා ආකාරයක දැන් මෙතන දිගට ලේ යනවනේ සන්තතියක් වගේ කියලා. නමුත් මේ රූප කියන ඒවා ඔය උපචේ රූපේ සන්තති රූපේ කියන ඒවා කතා කරන්නේ සතර මහා භූතයන්ගේ උපාදාය රූපයක් හැටියට. ඒ කියන්නේ මේ ඕනෑම මොහොතක ඇඟේ දිස් වෙන්න ඕනි රූපයක් හැටියට. ටයිම් එක අනුව යන එකක් නෙමෙයි. ටයිම් එක අනුව වෙන වෙනසක් නෙමෙයි. ඕනෑම මොහොතක ඇඟේ පෙන්වන්න ඕනි. ඒ කියන්නේ මේ රූපකාණ්ඩයේ දාලා තියෙන අනන්‍ය රූප ස්වභාවයන්ගෙන් කීපයක් නෙවෙයි කතා කළේ. එතකොට දැන් මේ රූපයක විචලනය කියන එක පරම්පරාවක් කියන එක අපි මේ ටයිම් එකක් අනුවනේ කතා කරන්නේ. ඒ කියන්නේ මේ රූපෙට පස්සේ තව රූපයක්. එතකොට එක මොහොතක පෙන්වන්නේ එක ස්ටේට් එකක් විතරනේ. කොයි වෙලාවෙ අපි ස්ටේට් එකක් ගත්තත් දැන් අපි සන්තති රූපය කියලා අර එහෙම අදහසක් තියෙනවා. මේක රූපයකට පස්සේ තව රූපයක් එනවා කියන එක වෙන්නේ නැති සන්තති රූපය කියන්නේ කියලා. නමුත් මේ එහෙම ගත්තොත් එකකට එකක් පස්සේ වුණාට දැන් එකම විදිහනේ අපි රූපයේ ෆොටෝ එකක් ගැහුවොත් සත්වයකගේ. ඒතර අමුතුවෙන් රූපයක් නෙමෙයිනේ ඒක. එහෙනම් මොකද්ද සන්තති කියලා ඒ විදිහට කිව්වොත් කියන්න වෙන්නේ අර කාලය අනුව වෙන දේ අපි තියරයිස් කළා කියලා. කාලය අනුව වෙන රූපවලට වෙන දෙයක් බලලා අපි මේ රූපාකාරයක් ඩිෆයින් කරලා නිර්වචනය කරලා කියලා. එතකොට ඒක රූපයක් වෙන්නේ නැහැ. නිකන් කාලය අනුව පෙන්වන දෙයක් වෙනවා. එතකොට ඒක සතර මහා භූතයන්ගේ උපාදාය රූපයක් හරි අනන්‍ය රූපයක් වෙන්නේ. දැන් ඔය අභිධර්මයේ තියෙන රූප 20 ගානම අනන්‍ය ආකාරයෝ. ඒ කියන්නේ වෙන රූපයකින් දක්වන්න බැරි වෙන්න ඕනි. පාට කිව්වොත් සද්ද වගේ නෙමෙයි. ගන්ධය කිව්වොත් පාට වගේ නෙමෙයි. මුළු ලෝකෙම තියෙන රූපවල තියෙන අනන්‍ය ස්වභාවය 20 ගානක් නේ මේකේ නිර්වචනය කරලා තියෙන බුදුරන් වහන්සේ. එතකොට සන්තති රූපේ කියන එකත් ඒ අනන්‍ය රූප ලිස්ට් එකේ අගට තියෙන්නේ. එතකොට මේක ටයිම් එක අනුව යන රූපයක් වෙන්න බෑ. මේකම එනවා ওই ජරතා රූපෙට. දැන් ජරතාව කියලා වැරදියට ඔය සමහර අභිධර්ම පොත්වල විස්තර කරනවා මේ රූපයක් එන්න හට අරගෙන මේ සවුත් වේගන යන වෙලාව එහෙම නැත්නම් භංගක්ෂණය යන වෙලාව ජරතාව වෙන්නේ නැති කියලා. එතකොට එහෙම නිර්වචනය කළොත් ජරතාව කියන එක මොකද වෙන්නේ? මේ ඒක අනන්‍ය ආකාරයක් නෙමෙයි කාලය අනුව දිස්වන දෙයක් වෙනවා. කාලය අනුව රූපයක ලක්ෂණයක් වගේ. එතකොට දැන් පරමාර්ථයක් නෙමෙයි කියන්නේ විද්‍යමාන වන සත්‍ය ස්වභාවයකට වඩා නිකන් කාලය අනුව පෙන්눔 කරන දෙයක්. නමුත් ජරතා රූපය කියලා තියෙන්නේ සතර මහා භූතයන්ගේ උපාදාය රූපයක්. එතකොට ඒක අනන්‍ය ස්වභාවයක් වෙන්න නම් අපි ගහන ඕනෑම ෆොටෝ එක මේ ඇඟේ අපි ස්ටිල් කරලා ගහන ඕනෑම ෆොටෝ එක පෙන්වන්න ඕනේ. දැන් කාලය අනුව වෙන දෙයක් අපිට ස්ටිල් ෆොටෝ එක දකින්න බෑනේ. එතකොට ඒක අනන්‍ය ස්වභාවයක් නෙමෙයි, පරමාර්ථයක් නෙමෙයි. ඒ කියන්නේ මේ විදිහට කියන්න බෑ. ඒතර ජරතා රූපය ගැනත් එන්නේ ඒකයි. ඒවා අනන්‍ය ස්වභාවයක් වෙන්න නම් අපි ගහන ස්ටිල් ෆොටෝ එකේ පේන්න ඕනි ඒක. ඒක විද්‍යමාන වෙන්න ඕනි. පේනවා කියන්නේ ඇහැට පේනවා කියන එක නෙමෙයි, විද්‍යමාන වෙන්න ඕනි කියන එක. ඒක පන්තිප් එක පැහැදිලිද? ඒක ටිකක් පැහැදිලි මේ හොඳටම පැහැදිලි ස්වාමීන් වහන්සේ මේ බොහොම පිං ඇත්තට. කියන විදිහටම පිළිගන්න එපා. ඒක ඕනම වෙන තමන්ට ස්වභාවික පරිසරය දකින්න පුළුවන් දෙයකින් ප්‍රශ්න අහන්න. මේක කොහොමද? හාමුදුරනේ ඔව් මේ දර්ශන හාමුදුරගේ මේ අර හාමුදුරුවගේ ඒ ස්ටේට් එක මේ අනිත්‍ය බලන්න කියලා මට නිකන් ෆිසිකලි හිතෙච්ච එක මොඩල් එකක් විදිහට හාමුදුරුවෝ මම හරිනම් හරි කියන්නේ. දැන් අපි තමක මේ ගඩොල් බඳින්න හාමුදුරුවෝ එක ගඩොලක් තියලා තියලා පෙරියට තියලා ඊළඟ එක මැදින්න තියන්නේ හාමුදුරුවෝ. ඔව්. අර එහෙමනේ බඳින්න. එතකොට අපි අර රූප කලාපය එකක් ඉවර වෙනකොට අනිත් එක පටන් ගන්නවා වගේ අදහසක් එතනම නිකන් මට ෆිසිකලි නිකන් මැවෙනවා. අපි එක මැදෙන් ඉරක් ඇන්දොත් නේ අපි තුමු. ඊටාම සිවුම් ඉරක් ඇන්දොත්
ඒ මොහොත අනිත්‍යයිනේ හාමුදුරනේ නේද? ඔව්. ඒ ස්ටේට් එක. ඔව් ඒ කියන්නේ අපි තුන් කාලයේ කුඩාම කොටසේ මම කාලයෙන්ම ඉන්න බෑ මං කියන්නේ ඒ ඒක මොහොතකට ඒ අවස්ථා හැම එකක්ම තියෙනවානේ. ඔව්. එක රූප කලාපයක මැදට ගිහිල්ලා අනිත් එක තුනට ඒ වගේ ගිහිල්ලා ඒ මොහොත අනිත්‍ය බව තමයි හාමුදුරුවෝ කියන්නේ බලන්න කියලා නේද? ඕ අනිත්‍යතාවය කියන්නේ මේකයි. ඒ කියන්නේ හ්ම්. සමුදය වය කියන්නේ. සමුදය වය කියන්නේ හටගත්ත බවක් තියෙනවා නැති වී ගිය ස්වභාවයක් තියෙනවා කියන එකනේ. අර මං ගිය වැඩසටහනේ කිව්වානේ සමහර ඒවට චිත්තචෛතසික වලට තමයි ෂණේ තියෙන්නේ. කර්මජ රූප වලට ෂණය ලොකුයි. ඒක භවයටම ෂණයක් තියෙන්නේ. අනික් රූප වලට ආයු කියලාත් එකක් නැහැ. එතකොට ෂණයක් කියලා දෙයක් අර්ථ දැක්වෙන්නේත් නැහැ. එතකොට එහෙම වුණාම හැබැයි එහෙම වුණා කියලා මේ සමුදය වලට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අර ෂණය යුනිවර්සල් නෑ සියලු නාම රූප වලට. ආයු කියන එක යුනිවර්සල් නෑ සියලු නාම රූප වලට. ජරතාව කියන එක යුනිවර්සල් නෑ සියලු නාම රූප වලට. හැබැයි සමුදය වය කියන එක යුනිවර්සල්. අනිත්‍යතාවය කියන එක යුනිවර්සල්. ඇයි ඒ? ස්ටේට් එක ගන්න නිසා. එතකොට එකක් ස්ටේට් එක කියන්නේ ඕනෑම අපිට විද්‍යමාන වෙන ස්ටේට් එකක අනිත්‍යතාවය අර මම පෙන්නුවේ ඉස්සෙල්ලා හටගෙන පස්සේ බිඳුනා නෙමෙයි. ඔගොල්ලෝ ඉන්නේ හැම තිස්සෙම මේ කැරකෙන රෝලේ උඩනේ. එතකොට දැන් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාන් වහන්සේ ඇහුවානේ මම එදත් කිව්වේ මේ මොකේද මේ උත්පාදයක් පැනවෙන්නේ මොකේද වයක් පැනවෙන්නේ මොකේද ඨිත සංසත්තම් පැනවෙන්නේ කියලා ඇහුවා. අතීතයට දාලා ඇහුවා බුදුරජාන් වහන්සේ මොකේද උත්පාදයක් පැනවුනේ වයක් පැනවුනේ ඨිත සංසත්තම් පැනවුනේ. ওই විදිහටම අනාගතයට දාලා උත්පාදයක් මොකේද පැනවෙන්නේ වයක් මොකේද අනාගතේ පැනවෙන්නේ කියලා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ආනන්ද ස්වාමීන් වහන්සේ යම් ධර්මයක් නිරුද්ධද ඒකේ උත්පාදයක් පැනවුණා වයක් පැනවුණා ඨිත සංසත්තම් පැනවුණා. මේ වර්තමානයේට කියූප එක තමයි හරිම වැදගත් උන්වහන්සේ. ඒකේ කියනවා මේ දැන් ධර්මයක් හටගෙන තිබේද මේ උප්පන්නද ජාතද භූත දන්නේ වචන ටික දාලා කියන්නේ හටගෙන තිබේද ඒකේ උත්පාදය පැන වෙනවා වය පැන වෙනවා ඨිත සංසත්තම් පැන වෙනවා කියලා. දැන් බලන්න වර්තමානයෙන් උත්තරේ දුන්නේ උත්පාදය පැන වෙනවා කිව්වා වය පැන වෙනවා කිව්වා ඨිත සංසත්තම් පැන වෙනවා කිව්වා. දැන් හටගෙන තියෙන ධර්මයේ මේ කිව්වේ ආනන්ද ස්වාමීන් වහන්සේ. දැන් අර මොඩල් එකෙන් හිතුවොත් මේ උත්පාදක්ෂණයේ මුලදී හට ගන්නවා භංගක්ෂණයේ කෙරෝලෙදී නැති වෙනවා කියලා එහෙම ඒ මොඩල් එක හරිනම් ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තරේ දෙන්න ඕනි හටගෙන තියෙන ධර්මයක උත්පාදක්ෂණයේ මොකක් වුණා කියලාද කියන්න බලන්න උත්පාදක්ෂණයේ පැන වෙනවා කියලාද පැන වුණි කියලාද කියන්න ඕනි මේ පැන වුණි කියලා කියන්න ඕනේ. අතීතේ වුණා පොඩ්ඩකට හරි දශමයකට කලින් පැන වුණා. එතකොට මේ වය කියන එක මොකද්ද කියන්න ඕනේ ආනන්ද ස්වාමීන් වහන්සේ. දැන් හටගෙන තියෙන ධර්මයකනේ අහන්නේ. එතකොට පැන අනාගතේ පැන වේවි කියලා කියන්න ඕනේ. ඉතින් උන්වහන්සේ දුන්නේ ඔක්කොම වර්තමානයේ මේ දැන් පැන වෙන උත්පාදයේ වයයි කියන එක. ඒ කියන්නේ හරියට දැන් ඔයගොල්ලෝ හිතන ඔයගොල්ලෝ රෝලක් උඩ ගමන් රෝල උඩ දැන් දුවනවා. එතකොට දැන් ඔයගොල්ලෝ ඉන්නේ මේක මගේ බණ අහන ගමන් ඔයගොල්ලන්ගේ විඥාන හට අර ගන්නව නැති වෙනවා. ඒතර හැමතිස්සෙම ඔයගොල්ලෝ ඉන්නේ උප්පන්න අවස්ථාවේ. මගේ සද්දය ඇහෙන සෝත විඥානේ හරි ඒක ගැන කල්පනා කරන අවස්ථාවේ හරි ඔයගොල්ලන්ගේ ඇඟේ තියෙන රූප හරි මේ වෙලාවේ ඉපදිලානේ තියෙන්නේ. ඒතර ඒ ඉපදිච්ච එක දැන් අඩු වේගෙනත් යනවා. ඒතර අඩු වේගෙන මට්ටමේ තමයි ඔබ ඉන්නේ. බිඳුවට ගිය මට්ටමේදී නෑ මේ රූප ටික තියෙනවා. ආයේ ඒකම සිත හට ගන්නවානේ. එතකොට දැන් මේ රෝල උඩ තමන් මේ වක්‍රත් එක්ක හැමතිස්සෙම එක ලක්ෂයක ඉන්නවා. එතකොට මේ කතා කරන වෙලාවේ සිත් ගානක් යන්න පුළුවන්. හැබැයි ඒ හැම වෙලාවෙම මේ එක ස්ටේට් එකක් නේ තියෙන්නේ. එතකොට උත්පාදෙත් තියෙනවා වයත් තියෙනවා හැම මොහොතම අර රෝල උඩ එක තැන කැරකිනවා වගේ. මම කියපේක තේරුණාද දන්නේ? ඒ වගේ දෙයක් වෙන්නේ. තමන් ඉන්නේ මේ ඉන්දිකට උඩක් උඩ වගේ කියලා. මම හිතන්නේ ගාතාවක කොහෙද තිබ්බා. මේ ආරග්ගේ මට මතක නෑ මේ ත්‍රිපිටකයේ තිබ්බේ කියලා ඉන්දිකට උඩක වගේ ඉන්නේ. ඒතකොට ඒ ඉන්න තැන විචලනය වෙමින් තියෙන්නේ මේ ඔක්කොම තියෙන උත්පාදේ වයයි. මේ තව පොඩ්ඩකින් නෙමෙයි. ඒ කියන්නේ මේ හැමතිස්සෙම තමන් ඔයගලට මගේ මේ කතාවට ඇහෙන අවස්ථාවේ හිතන අවස්ථාවේ ඉන්නේ උප්පන්න අවස්ථාවේ. ඔයගොල්ලෝ මැරිලා නෑනේ.
මේ මැරිලා නම් ඇහෙන්නේ නැහනේ. එතකොට මේ නමුත් මේ ඔය හතරේදී අර උපාද වය කියන එක ගලාගෙන යනවා හැමතිස්සෙම. ඉතින් එතකොට අර සරලයි එක අතකට ගත්තහම අර විදිහට දෙපැත්තට කැඩුවොත් ගොඩාක් ප්‍රශ්න වගේක් එනවා. ලෝක රූපවල අනිත්‍ය හිතන්න බැරි වෙනවා. මහ පොළොව අනිත්‍යයි කියන්න බැරි වෙනවා. එතකොට විදර්ශනාවේ තමන් කවදා හරි එහෙනම් අර ඒ පුංචි ඒක දකින්න වෙනවා. නැත්තම් තමන්ට නිවන් දකින්න බැරි වෙනවා. ලොජිකලි හිතුවොත් එන අවුල් ගොඩාක් යනවා. එතකොට එහෙනම් නිවන් දැක්ක හැමෝම අර පුංචි රූපේ දැකලා ඒකේ අර අධික වේගෙන් තප්පරෙන් කෝටියෙන් පංගුවෙන් යන වේගයෙන් එහෙම එකක් තියෙනවා නම් ඒක දැක්කලා වෙන්න ඕනේ නිවන් දැක්කේ. ඇයි අනිත්‍යතාවයේ දකින්න නැතුව නිවන් දකින්න බෑනේ. එහෙනම් අර පුංචි රූප කලාපයේ භංගේ දැකලා තමයි නිවන් දකින්න වෙන්නේ. පුංචි රූප කලාපේ දකින්න වෙනවා ඊට පස්සේ ඒකේ භංගේ දකින්න වෙනවා. දැන් මේ කියන ක්‍රමයට ඔය මුකුක්වත් ඕනි වෙන්නේ. ඒ කියන්නේ ඔයගලන්ට ලොජිකලි හිතන්න වෙනවා අර සැරියුත් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ උපතිස්ස පරිබ්‍රාජකයා අර තනි ගාථාව අහද්දි දැන් නිවන් දැක්කනේ. එහෙනම් උන්වහන්සේ පුංචි රූප කලාපේ දැකලා භංගේ දැක්කා කියලා. මොකද අනිත්‍ය නොදකින කිසිම කෙනෙක් භංගේ මේ නිවන් දකින්නේ නැහනේ. අන්න එහෙම හිතන්න වෙනවා. ඒතර ඒක අපිට අර සාමාන්‍ය තර්ක බුද්ධියෙන් හිතලා මේ වගේ කාරණා ඔස්සේ අපිට පුළුවන් අපේ විදර්ශනාවේ දිශානතිය හදාගන්න මේ මට මොකද්ද කරන්න තියෙන්නේ ඊට පස්සේ කරන්නේ නැති දේවල් මොනවද කියලා නොකළ යුතු දේවල් මේක අපි මේ වක්‍ර ඇඳලා ඔක්කොම කරලා පෙන්නන්නේ මේ සිවුම් මට්ටමේදී අභිධර්මයේ මෙහෙම කතා නෑ කියලා පැහැදිලි කරලා දෙන්න. එතකොට විදර්ශනාව සරල කරලා දෙන්න. තව ගැටලු තියෙනවා නම් ඒක අහන විදිහට තමයි ඒක තව තව මතුවලා එන්නේ. අර ගිය වැඩසටහනට සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් මතක් කරන්නම් අර ආයු කියන එක තියෙන්නේ ජීවිත ඉන්ද්‍රිය සම්බන්ධව විතරයි ඩෙෆිනිෂන් එකේ දාලා තියෙන්නේ. ජීවිත ඉන්ද්‍රිය දෙකක් තියෙනවා රූප ජීවිත ඉන්ද්‍රිය අරූප ජීවිත ඉන්ද්‍රිය කියලා. ඒ රූප ජීවිත ඉන්ද්‍රිය සම්බන්ධ වෙන්නේ කර්මජ රූප වලට අරූප ජීවිත ඉන්ද්‍රිය චිත්තචෛතසික වලට. එතකොට ආයුෂ නැති වෙනවට අපි කියනවා ජරතාව කියලා. ආයුෂ පිරිහෙනවට. ඉතින් එතකොට ඒකෙන් පේනවා මේ අනික් රූපවලට උතු සමුට්ටාන බාහිර රූපවලට ආයුෂයක් කියලා දෙයක් අදාළ නැහැ කියන එක. අමුදර එතකොට අර ජීවයකගේ මිනිස් එක්කගේ මේ ආයු තියෙනවා නම් අපි දැන් කොණ්ඩේ දෙනවා හැම රැලි වැටෙනවා කියන එක ඒ ලක්ෂණයක් විතරනේ. ඒක නිකන් පෙන්눔 කරන අය විතරනේ. ඒනට ආයු ඉවර වෙන්නේ ඇතුළෙන්නේ. එතකොට හැමදෙරෝනේ ඒක කොහොමද මේ ගලව ගන්න වැඩි? ඒ කියන්නේ අපි දැන් අපි හිතමු දැන් ඔය දැන් ඕපපාතික අර ඉපදෙන යෝනිය ගත්තම ඕපපාතික සත්තු එකපාර එනවා වගේ තේරෙනවා ඇත්තේ. එතන එහෙම වෙන නිසා ආයු ඉවර වෙනකොට අර ලක්ෂණ නැත්තම් ඒක තුන කාලය අපි එදා කතා කරන්න හැමදෙරෝනේ කාලය නෑ කියලා මේ කාලය කියන කන්සෙප්ට් එක ස්වායත්තයි කියලා මේ අනිත්‍යභාවය. එතකොට හැමදෙරෝනේ එතනදි වෙන්නේත් එහෙම දෙයක්ද කියලා මම කියන ආයු ඉවර වෙනවා කියන එක. මේ ඕපපාතික සත්වයක් මැරෙද්දිද? ඔව් එතනදිත් වෙන්නේ ආයු ඉවර වීමක් නේ. එතකොට ආයු ඉවර වෙනකොට අපිට මෙහි මොහොතේ නම් අපිට කොණ්ඩේ දෙනවා කියලා දැනෙන්නේ ඒක ලක්ෂණයක් විතරනේ. ලක්ෂණ පෙන්වම අපි නාක වෙනවා කියලා කිව්වට ඇත්තටම නාක වෙන එක පේන්නේ නැහැ නේ හැමෝම. ඔව්. ඔය දැන් එක මොහොතක එක ස්ටේට් එකයි තියෙන්නේ. ඒ කර්මජ රූප වලටත් දැන් අපි තුන් වයස 30ේදී ඔන්න මිනිහගේ තියෙන ස්වභාවය ඇස්වල කන්වල සමස්ත ශරීරයේ කර්මජ ස්වභාවයයි අරගෙන ඒකේ සමුදේ වය හිතන්න පුළුවන්. ඊට පස්සේ වයස 70 දී ගන්න පුළුවන්. අර කිව්වාගේ එක මොහොතක පෙන්නන අපි තුන් වයස 70 දී යගේ ඇහි ස්වභාවය, කනේ ස්වභාවය, හමේ ස්වභාවය ඒවෙන් කර්ම ශක්තියට සම්බන්ධ ඒ රූපවල ස්වභාවය දැන් ස්ටේට් එකක් පෙන්නනවනේ. අන්න ඒකේ සමුදේ වය හිතන්න පුළුවන්. දැන් ඇහි ස්වභාවය ගත්තොත් ඇහැ එන්න වෙනස් වුණාට එක ජීවිතයේ අවස්ථාවල වෙන ආකාරයට පෙන්눔 කරාට ඇහි වැඩේ කරනවනේ. ඇහි වැඩේ කරනවා. තව විදියක් බලන්න දැන් මෙහෙම තමන්ට තමන්ම ඔන්න කල්පනා කර ඉඳලා පැය භාගයක් විතර තමන් මොනවාද ඉස්සෙල්ල පැය භාගය කළේ කියලා ප්‍රත්‍යවේක්ෂාවක් කළොත් තමන්ට හිතෙනවනේ මේ මම මේ පැය භාගයක් විතර කල්පනා කර හිටියා කියලා.
කල්පනාවේ ආකාරයක් තේරෙනවා. නිකන් Tamanට තේරෙනවා මේ විනාඩි ගාණක් හරි කල්පනා කර කර හිටියා කියලා. ඒකට ටයිම් එකක් Taman දෙනවා. Tamanට නිකම්ම වැටහෙනවා. හැබැයි අපි බලමු මේ Taman ගලක් ගැන කල්පනා කරොත් Tamanටම නිකන් සාමාන්‍යයෙන් මේ ගලේ ටයිම් එකක් කියලා එන්නේ නැහැ. ගලේ ආකාරයේ හිතට එයි. ඒකේ ගල කොච්චර වෙලා තිබ්බද තියෙනවද තියෙන්න පුළුවන්ද කියලා හිතෙන්නේ නැහනේ. අන්න ඒ වගේ. එතකොට සත්ව ශරීරයකටත් අර වගේ ඉතින් අනන්‍ය ස්වභාවය කාලයක් වෙනස් වෙමින් අල්ලන් හිටින බවක් පෙන්눔 කරනවා ඉතින්. එක එක වෙලාවේ ඔබ්සර්ව් කරන තොරතුරු වලින් තමයි ඉතින් ඒක කියන්න වෙන්නේ. ඒක හරි. ඉතින් එක එක වෙලාවේ මේ දිස්වන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයට සමුදේවල් පැනවෙනවා. ඔය දැන් ඔය කර්මජ රූප එහෙම මේ දැන් ගොඩක් සියුම් කියලා සමහර කට්ටිය හිතනවානේ. ඒ කියන්නේ ඒක හිතන්න එහෙම වෙලා තියෙන්නේ මං හිතන්නේ අර ප ဋ ාණේ මේ අභිධර්මයේ තියෙනවා කර්මජ රූප මරණයෙන් මත්තේ නෑ කියලා. ඒ විදිහට නෙමෙයි ඒ තොරතුරු ඇනලයිස් කරාම එහෙම ඒකාන්තයෙන් පේනවා. ඒතකොට දැන් ඇහැ කියන එක මං එදා කිව්වනේ අර මැරිච්ච මිනිහෙක්ගේ සමහර තරුණයෙක් මැරුණාම දැන් ඇහැ ඒ විදිහටම තියෙනවා වගේ පේනවනේ. ඒක නිසා කට්ටිය හිතුවා ඉස්සර කාලේ මේ එක නිසාත් මේක එක කාරණයක්. මේ ඔය පේන ඇහැ නෙමෙයි කර්මජ රූපේ කියලා. මේ මොනාහරි මේකේ ඇතුලේ තියෙන සියුම් ශේස්ත්‍රයක් විතරයි කියලා. දැන් උනාට අභිධර්ම මෙහෙම තියෙනවා මේ කර්මජ ඇහැ අරමුණු කළා අපිට කෙලෙස් එනවා. අපි ඒක ගැන විත්‍යා දෘෂ්ටි හදා ගන්නවා අරමුණු වෙනවා කියලා. නමුත් අර වෙන තියරි එකකින් ආවා මේවා අරමුණු වෙන්නේ නැද්ද කියලා. එතකොට ඒක හිතෙන තව හේතුවක් වෙන්න ඇති අර මරණින් මත්තේ කර්මජ රූප නැහැ කියලා. නෑ කියන බව සත්‍යයි. ඒතර ඇහත් පේන තියෙනවා නම් මරණයෙන් මත්තේ කර්මජ රූප නැහැ කියලා තියෙනවා නම් එහෙනම් මරණයට කලින් තිබ්බේ ඔය පේන ඇහැ නෙමෙයි වෙන මොකක් හරි චක්කු ප්‍රසාදයක් මොකක් හරි සිවුම් ඒකකයක් වෙන්නේ නැති කර්මජ රූප කියලා හිතුවා. දැන් ඒක මෙන්න මේ කාරණේ බලන්න ඕන හැමෝම දන්න කාරණයක්. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ රන්වන් පැහැය ගොඩක් අතීත කර්ම ශක්තියට සම්බන්ධයි කියලා අපි දන්නවනේ. ඒතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවහම ওই රන්වන් පැහැය එකපාරටම නැති වෙලා ගියාද? එහෙමනම් ඒ රන්වන් පැහැය ඒ වෙලාවෙම නැති වෙලා යන්න ඕනේ. ඒ ශරීරයේ හැමේ පේන. එහෙම වුන්නේ නැහනේ. එතකොට ඒකයි මම කිව්වේ යම් මොහතක ඉඳලා අතීත කර්ම ශක්තිය යම් රූපයකට බලපාන්නේ නැත්තම් ඒක අපි දැන් ඩිෆයින් කරන්නේ නැහැ කර්මජ රූපයක් කියලා. එතන ඉඳලා ඒක බාහිර රූපයක් බවට පත් වුණා බුදුරණවහන්සේගේ අර ශරීර වර්ණය. ওই රූප ගැන හිතන විදිය තව අවුලක් තියෙනවා ගොඩක් කට්ටිය. ඒ හිතන්නේ මේ නිකන් රූප නිකන් ස්පොන්ටේනියස් ඒ කියන්නේ නිකන් මොනවත් ඉස්සෙල්ලා එතන තියෙන්නේ නැතුව එක එක ಜಾති රූප හට ගන්නවා කියලා. එහෙම නෙමෙයි ඒක හිතන්න ඕනි. දැන් උපපාතික සත්‍යයේ අපි දන්නවා භවයේ මුලදී කර්මජ රූප හට ගන්නවා කියලා. එතකොට ඔතන මොනවත් තියෙන්නේ නැතුව එක පාටම අර අවකාශයේ රූප ටිකක් කර්ම ශක්තියෙන් පහළ වුණා නෙමෙයි. ඒ අදාළ පරිසරයේ තියෙන රූප විකසනය විකෘතියට වෙන්න ගත්ත අර සත්වයාගේ ශරීරයේ විදිහට. මොකද මේ පරිසරයේ රූපේ සම්බන්ධයි මේ සත්වයාගේ ශරීරයට. දැන් එහෙම නැතුව දෙවියෙක් ඒ අදාළ දිව්‍ය තලයේ උපදිනවා කියලා දෙයක් පැනවෙන්නේ නැහනේ. චාතුරු මහරජිකේ හරි තවුතිසාවේ හරි ඒ අදාළ දිව්‍ය තලවලට සුවිශේෂී රූප පරිසරයක් තියෙනවා. ඒ රූප පරිසරයේ එක තැනක් තමයි දැන් කර්ම ශක්තිය බලපාලා විකසණය වෙන්නේ. අර ඒක බලපාන්න ගත්ත තැන ඉඳලා එන්න අලුත් ස්වභාවයක් දිස් වෙන්න ගන්නවනේ. ඒකට දැන් අපි කර්මජ රූපයක් කියලා කියනවා. එතකොට චිත්ත සමුට්ඨාන රූපයක් කිව්වත් ඒකයි මම එදා කිව්වේ. අපිට දැන් අපි හිතමු අපි ඇඟේ අපි ඉරියව් වෙනස් කරනවා ඇඟේ තැන් තැන් වලට බලය දෙනවා හිත යොදවලා මම නැගිටින්න ඕනි කියලා බලය දෙනවා. හැබැයි දැන් ඔකට අපි කියනවා අර කාය විඤ්ඤාති කියලා. කතා කරනකොට වචී විඤ්ඤාති. චිත්ත සමුට්ඨාන රූපයි කියලා කියනවා. නමුත් මම ආහාර අරගෙන තිබ්බේ නැත්තම් මට ඇඟ හොලවන්න අමාරුයිනේ. හරි අමාරු වෙන්නේ හොලවන්න වෙන්නේ හිත යෙදෙව්වත්.
ඒතර මොකද්ද වෙලා තියෙන්නේ? අර ආහාරයෙන් හැදුණු යම්කිසි වපසරියක් තියෙන ශරීරේ. ඒක විකෘති වෙන්න ගන්නවා චිත්තයත් එක්ක. මට ඕනි කාර්යය කරන්න ඒකේ වෙනස් ස්වභාවයකට දැන් පරිවර්තනය වෙන්න ගනිද්දී අපි කියනවා චිත්ත සමුට්ඨාන රූපයක් කියලා. ඒතර අර අලුත් ආකාරයේ සමුදේවයක් තියෙනවා. නමුත් අර හිතන විදිහම නෙමෙයි. ඕක නිකන් මේ මුකුත් නැතුව නිකන් රූපේ හටගත්තම නෙමෙයි. එතකොට ඒක තේරුණාද? ඒ කියන්නේ දැන් මොන රූපයක් වුණත් එහෙම තමයි. නිකන් මේ වෙන පරිසරයක් නැතුව හට ගන්නව නෙමෙයි. අර හට ගන්න තැන ඉඳලා යම්කිසි බලයක් ඒකට සම්බන්ධ වෙන්න තැන ඉඳලා තමයි අපි කියන්නේ. ඒක මොන කර්මජ රූපයක්ද? සාමාන්‍යයෙන් ඔය අභිධර්මයේ පොත්වල පසු කාලේ ඉගෙන ගන්නකොට හිතෙන්නේ නිකන් කර්මජ රූපයක් නම් කර්මයෙන් මේක නිකන් හිස් අවකාශය තුල පහළ වුණා කියලා. චිත්තද රූපයක් නම් හිස් අවකාශය තුල පහළ වුණා කියලා. ඒක මම එදා කිව්වේ ඒකයි අර හුස්ම වලට අනිච්චානුපස්සනාවේදී ඕක වැදගත් වෙනවා. දැන් හුස්ම ක්‍රියාවලිය අපි කියනවා චිත්ත සමුට්ඨානයි කියලා. ඒ කියන්නේ ඔක්සිජන් නයිට්‍රජන් පහළ වුණා කියන එක නෙමෙයි. තිබ ඒ හුස්ම දැන් එහෙට මෙහෙට යන්න ගත්ත සිතේ උපකාරය මත. ඒක පැහැදිලි දෙය මං කියපු කාරණේ. ඔය ඒක බලපානෝ ඔය නිකන් මෙහෙම බාහිර පරිසරයේ මෙහෙම නිකන් රූපයක් හට අරගෙන ටක් ගාලා නැති වෙනවා කියලා ඔය මිනිස්සු හිතන්නේ. එහෙම වැරදියට හිතෙන්නේ ඒක බලපානෝ මේ රූප හට ගන්නවා කියන්නේ මොන වගේ විදිහටද ඒක වෙන්නේ කියලා තේරුම් ගන්න බැරි කමට සහ ඇතර මේක පැහැදිලි නෑ ගොඩක් කට්ටියට මේ ඒකේ තොරතුරු දන්නේ නැති හින්දා ඒක වෙන්නේ. එතකොට ඒ බාහිර පරිසරයේ රූප පවත් මේ මොන හරි රූප මර්ජ් වෙද්දීනේ සංයෝග වෙද්දී හරි විකණ්ඩණය වෙද්දී හටගන්නේ. අමුතුවෙන්ම රූප හටගන්නේ නිකන් ශක්තියම වෙනවා වගේ දෙයක් වෙන්නේ මේ ඒක ස්වාමීන් වහන්සේ සමාවෙන්න මේ ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලත් අර මේ මහත්මයා කියපු ප්‍රශ්නෙටම පොඩ්ඩක් සම්බන්ධයි. දැන් අර මේ කර්මජ රූප වලත් අපි දැන් අර ස්වාමීන් වහන්සේ කියවනේ ස්ටේට් එකේ තමයි අපි බලන්නේ කියලා අනිත්‍යතාවය. දැන් එතකොට කාලයක් යනකොට අර මේ දැන් ජරතාව කියන එක සම්බන්ධ වෙනවනේ කර්මජ රූප වලට. එතකොට දැන් ඇස ගත්තොත් ඇස දුර්වල වගේ මට්ටමක් ආවම එතකොට අපි ජරතාව කියන එක තේරුම් ගන්නේ හැම වෙලේම ස්වාමීන් වහන්සේ මේ කියන්නේ තිබ්බ එකක් එක්ක කම්පෙයාර් කළා වගේ නේද? ඒ කියන්නේ ජරතාවක් සිද්ධ වෙලා තියෙනවා එතන කියන එක කියන්නේ ජරාවටපත් වුණා කියන්නේ අපි හැම වෙලේම ශක්තියක් තිබ්බ එකක් තමයිනේ මෙහෙම වෙලා තියෙන්නේ වගේ. එතකොට අපි හැම වෙලේම එතකොට අර කලින් එකකට රිෆර් වෙනවා නේද? එතකොට ඒකේ ප්‍රශ්නයක් නෑ. කලින් එකක් පිළිබඳ තොරතුරු අපි අනිත්‍ය හිතද්දී අනිවාර්යෙන් රිෆර් වෙනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒකේ වැරද්දක් නෑ. ඒක රිෆර් වුණයි කියලා ඒක දැන් තියෙනවා කියලා ගන්නෙ නැති එකයි තියෙන්නේ. ඒකේ විකාශනයක්, ඒකේ වෙනස් වීමක්, ඒකේ ඍණ පැත්තට වෙනස් වීමක්. ඒතකොට ඒකමත් නෙමෙයි දැන් තියෙන්නේ. හැබැයි ඒ තොරතුරු අනිවාර්යෙන් ගන්න වෙනවා. ඒක හරි. ඒක රිෆර් කරන්නේ නැහැ කියලා නෙමෙයි මේ තියෙන්නේ. ඒක ගැන මොනවත් මතක් කරන්නේ නැහැ කියනවා නෙමෙයි. අපි අනිත්‍යතාවයේ හිතන්න පෙරපසු ගොඩාක් තොරතුරු එක විට මනසට එන්න ඕනි. එහෙම ඒකේ ප්‍රශ්නයක් නැහැ. හරි සමහරවිට මම හිතන්නේ මම ඒක තේරුම් ගත්ත විදිය වැරදි. ඔව් ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය ඔක සම්බන්ධව තව කාරණා මොන හරි තියෙනවද? නැත්නම් මම අර පොඩි තව වෙන කාරණයක් කියන්නම් අර මේ අනිච්චානුපස්සනාව ගැන මේ හුස්ම සම්බන්ධයෙන්. අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති කියලා එහෙම තියෙන්නේ. ආනාපාන සති සූත්‍රවල තියෙනවනේ ඔන්න සෝ සතෝව අස්ස සති. සිහියත්තේම හුස්ම ගන්නවා. සිහියත්තේම හුස්ම හෙලනවා. ඕමෝම ගිහිල්ලා අගට තියෙනවා විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. විරාගය දකිමින් ආස්වාස කරනවා. ඒක තවත් අගට තියෙනවා අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති කියලා. කවුරු හරි කියන්න පුළුවන් ද පොඩ්ඩක් මේ අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති කියන්නේ මොකද්ද? මං අහන්නේ ඒකේ අර්ථය මොකද්ද කියලා. මොකක්ද අනිත්‍ය දකින්නවා කියලා එදා ඒ අදහස් වෙන්නේ කියලා එදත් මම පොඩ්ඩක් කතා කරා. ඒකත් එදා කියූප එකත් අසම්පූර්ණයි. මම ඒකයි මට මේ අද ඒ කාරණේ පොඩ්ඩක් මතක් කරලා දෙන්න හිතුනේ.
මේක Tamanට අදහස් වෙන එක කියන වැරදුනාට කමක් නැහැ. මොකද්ද මේ අනිත්‍ය දැකීමෙන් හුස්ම කෙරෙහි සිහිය පවත්වනවා කියන්නේ මොකක්ද කියලා ඔයගලන්ට හිතෙන එක කියන්න බලන්න. එනේ ස්වාමීන් වහන්සේ ඒ හුස්ම ක්‍රියාවලියේ සමස්ත අනිත්‍යතාවය බලමින් සිහිය පවත්වනයි. ඔව් තව මොන හරි අදහසක් තියෙනවද කාගේ හරි? අර හාමුදුර පස්තාරය වගේ හාමුදුර එක මොහොතකට උඩට යනවා ඒක හැමම ගිහිල්ලා ඉවර වෙනවා කියන එක සාමාන්‍ය දැනීමද ගන්නේ. ඔව් ඒ කියන්නේ ඇත්තටම මේ ඇත්තටම මේ නෑ මං කියන්න ඒක හරි ප්‍රස්තාරයක පොයින්ට් එක තමයි ඒකමත් නෙමෙයි තව ගොඩක් කතාවක් තියෙනවා. ඒ කියන්නේ ඔය ආනාපාන සති සූත්‍රය බුදුරන් වහන්සේ කියලා තියෙනවා ආනාපානෙ ඔහොම බාහිත බහුලීකර කරලා නිවන් දකින්න පුළුවන් කියලා. දැන් ඔය උතන අනිත්‍ය කියන්නේ හුස්ම වල අනිත්‍ය විතරක් නෙමෙයි ඇත්තටම. ගොඩාක් අයට මෙන්න මේ හිතෙන දෙපැත්තක් හිතෙන්න පුළුවන්. එක්ක හිතෙන්න පුළුවන් අර හුස්ම වලට සම්බන්ධ සියුම් රූප මොනවා හරි ඔක්සිජන් නයිට්‍රජන් වල හටගෙන බිඳී යෑමක් දකින්නවද කියලා. තව විදියකට හිතෙන්න පුළුවන් ආස්වාසේ මුල් කෙරවල ප්‍රාස්වාසයේ ආරම්භයෙන් ඉවර වෙනවා. ඒක දකිමින් ඒ වගේ එකක් දකිමින් මේ හුස්ම දිහා බලන් ඉන්නවද කියලා. ඉතින් ওই දෙක තමයි ගොඩක් කට්ටියට හිතෙනවා නම් හිතෙන්නේ. ওই දෙකම නෙමෙයි ඇත්තටම කිව්වොත්. ඊට පස්සේ මම එදා කිව්වර ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලියක අනිත්‍යතාවය කියලා. ඒකත් අසම්පූර්ණයි ඒකයි මම විශේෂයෙන් කිව්වේ. ඒක විතරකුත් නෙමෙයි. දැන් අපේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලියත් එක්ක කයෙම තියෙනවනේ ස්පන්දනයක් එහෙට මෙහෙට ভাইබ්‍රේෂන් එකක්. ඒක සම්බන්ධයි. එතකොට ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය නැතුනොත් කයත් මැරෙන්න ගන්නවා, කුණු වෙන්න ගන්නවා. ඒක හරි. ඊට වඩා ඔය කියන්නේ ගොඩක් නාම රූප ධර්ම වල අනිත්‍ය බලමින් හුස්ම ගන්නවා හෙලනවා කියන එක. දැන් මේ හුස්ම විතරක් නෙමෙයි ඇත්තටම එහෙම බැරි කමක් නෑ කාට හරි. ඒ කියන්නේ හුස්මත් මනසේ ફોකස් එක තියේදී එයාගේ හිතේ ලොකු නොලෙජ් එකක් තියෙනවා අනිත් ලෝකේ ධර්මත් අනිත්‍යයි කියන එක. එක එක්කෙනාගේ ප්‍රගුණ කරලා තියෙන භාවනාවේ අනු එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හුස්ම විතරක් නෙමෙයි මේ එයා දන්නේ වෙලාවේ මේ කියන්නේ මනෝවිඤ්ඤාණිකේ. එතකොට මේ මොකද මේ භවනාවල අගට දැන් ඔන්න තියෙනවා විරාගානුපස්සී අසසිස්සාමීති සික්කති කියලා. ඒකෙන් කියන්නේ තමන්ගේ රාගය අඩු වෙනවා කියලා දකිමින් හුස්ම ගැන අවධානය පවත්වනවා කියන එක. දැන් රාගය අඩු වෙනවා කියන්නේ මොකද්ද මේ හුස්ම ගැන තිබ්බද කාටවත් රාගයක් නැහනේ. ඒ කියන්නේ මොකද්ද? ඒ භාවනා කරන එක්කෙනාගේ එන්න සමාධි මට්ටම වැඩි වෙනකොට එයාට තේරෙනවා එයාගේ පංචකාමයට හරි මොනවා හරි ලෝභනීය ධර්මයන්ට දැන් පටන් ගන්න වෙලාවේ තිබ්බට වඩා එන්න ඇදිල්ල අඩු වෙනවා කියලා. හුස්ම ගැන රාගය අඩු වෙනවා කියන එක නෙමෙයිනේ. එතකොට අන්නේ ඇදිල්ල අඩු වෙනවා මනස එන්න කාමයන්ගෙන් ඇදිල්ල අඩු වෙනවා විරාගයේ පැත්තට යනවා කියලා තමයි මෙයා දකින්නේ. ඒක ඔයගලන්ටත් තියෙනවානේ සමහර දවසට මට අද වෙනද වගේ තරහ යන ස්වභාවය අඩුයි. අන්න ඒ වගේ දෙයක්. ඒතර මෙතන කියන්නේ මේ එන්න රාගය අඩු වෙගෙන යනවා කියලා යාට තේරෙනවා මනසේ ඇදිල්ල. ඒ අතරේ හුස්ම දිහත් බලාගෙන ඉන්නවා කියන එක අර ටූල් එකක් වශයෙන්. උපකරණයක් වශයෙන්. නැත්නම් විරාගානුපස්සී අසසිසාමීත සික්කති කියන්නේ මේ හුස්ම ගැන ඇල්ම දුරු කරමින් භාවනා කරනවා කියන එක නෙමෙයිනේ. හුස්ම ගැන කොහොමත් මිනිහෙට එච්චර ඇල්මක් නැහනේ. මේ ආස්වාසේ දිග වුණත් එකයි කෙටි වුණත් එකයිනේ. එතකොට හුස්ම ක්‍රියාවලිය පැවතුනොත් හොඳයි කියන අදහස තියෙනවනේ ජීවත් වෙනවට. ඒක නිකන් අර එක හුස්මක් ගැන ආසාවක් නැහනේ. ඒතර මේ කියන්නේ කාමයෝ ගැන ලෝකේ තියෙන දේවල් ගැනයි විරාගය. අන්නේ වගේ අනිච්චානුපස්සී අස්සසිස්සාමීත සික්කති කියන්නේ මේ සමස්ත ලෝකේ මොනවා හරි වපසරියක් එයාට අනිත්‍ය ලෙස එයා දකිමින් හුස්මත් මේකට ඇතුළත් වෙන්න පුළුවන්. දකිමින් අනිත්‍යත් ගැන මේ හුස්ම ගැන අවධානය පවත්වනවා කියන එක. මේ ඕකම මම මේ අහුවොත් දැන් අර මුලින්ම ආනාපාන සූත්‍රයේ තියෙන සෝ සතෝ වාස්ස සති කියලානේ පටන් ගන්න.
ඔහු සිහි ඇතුවම හුස්ම ගනි. සිහි ඇතුවම හුස්ම හෙලයි. ඒක තේරුම කියන්න පුළුවන්ද කාට හරි? හ්ම්. ඒකට අර ගොඩක් ස්වාමීන් වහන්සේ මේ කියන්නේ මේ ඔව් කියන්න. ඒ කියන්නේ දැන් සිත නිසාම මේ කයේ යම්කිසි දෙයක් සිද්ධ වෙනවා කියන එක. ඒ කියන්නේ මේ දෙකේ අර අඤ්ඤ මඤ්ඤ ෆන්ක්ෂන් එකක් තියෙනවා කියන එක. ඒක නැත්තම් අනිත් දෙත් නෑ වගේ එහෙම අදහසක්ද? කියන්නේ සතෝවාස සති කියන එකටද කිව්වේ? ඔව් ඒ කියන්නේ මේක අර සිහියෙන් කරනවා කියන එකේ අර්ථය. ඔව් දැන් ඒකට මතක තියෙන ඒකම නෙමෙයි මේ මේ අයට මතකද අර සතිය කියලා අර ඉන්ටර්නෙට් එකේ ඇතිනේ walgamba.net එකේ සතිමත් බව ඩිෆයින් වෙන්නේ කොහොමද? සතිය කියන එක නිර්වචනය කරන්නේ කාට හරි මතකද? සතිමත් බව කියන්නේ අර සතිය ගැන අපි දේශනා කීපයක් කළා. walgamba.net site එකේ තියෙනවා දේශනාවල. සතිය කියලා කිව්වර මම කිව්වේ මේ වර්තමාන මොහොතේ අවධානය පැවැත්වීම එහෙම එකක් නෙමෙයි සතිය කියලා කියන්නේ කියලා. සතිය කියන්නේ අර කුසල ධර්මයන් ඉස්මතු වනසේ සිහිවන ගතියට කියලා ත්‍රිපිටකයේ පැහැදිලිවම තියෙනවා. බොහෝ කලකට පෙර කල කී දෑ සීකරණීය වෙයි කරන බුදුරජාණන් වහන්සේ නිර්වචනය කළා තියෙන ඒකේ ලක්ෂණය දාලා තියෙන්නේ සති ඉන්ද්‍රිය සති බලය ගැන තියෙන සූත්‍රවල. එතකොට අර මං කිව්ව බුද්ධානුස්සති කියන්නේ බුදුරජාණන් වහන්සේ ගුණ සිහි වෙනවට මරණානුස්සති කියන්නේ මරණය ගැන සිහි වෙනවට අර අවධානයෙන් ඉන්නවා කියන්නේ සමාධියට. සිහි වෙනවා කියන්නේ අනිත්‍ය ගැන සිහි වෙන්න පුළුවන් අපිට. බුදු ගුණ ගැන සිහි වෙන්න පුළුවන්. කුසල් අකුසල් වල විවිධත්වය ගැන සිහි වෙන්න පුළුවන්. ධර්ම පාඨ සිහි වෙන්න පුළුවන්. ඒකයි සතිය කියන්නේ. එතකොට දැන් කියන්න බලන්න. සතෝ වාස සති කිව්වොත් මොකක්ද වෙන්නේ? සිහි ඇතිවම හුස්ම ගන්නේ කිව්වොත් එහෙනම් මොකක්ද අර්ථය? දැන් ගොඩාක් අයට හිතෙන්නේ හුස්මට ફોකස් කරන් ඉන්නවා කියන හුස්ම ගැන දැනුවත් වෙන්න ඕනි ඒක ඇත්ත. නමුත් ඒක විතරක් නෙමෙයි ඒ කියන්නේ. දැන් සිහිය කියන එකේ අතන නිර්වචනය Tamanට පැහැදිලි නම් සිහිය කියන්නේ කුසල් ධර්මයන් මතුවෙනසේ සිහිවීම නම් මෙතන කියන්නේ හුස්ම බලන් ඉන්න අතරේ Tamanට අනිත්‍යතාවය ගැන මරණය ගැන බුදුරජාණන් වහන්සේ ගැන සිහිය තියෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපිට තේරෙන්නේ ඒ හිත වෙන හිතකින් ප්‍රත්‍යවේක්ෂා කරොත් හුස්ම කෙරෙහි අවධානය තිබ්බා කියලා. නමුත් අර බුදුරජාණන් වහන්සේ ගැන හරි පංචකාමයේ වැඩක් නැහැ කියලා හරි අනිත්‍යතාවය හරි ගැන සිහියක් නොලෙජ් එකක් දැනුමක් නැත්තම් එයා මොකටද මේ හුස්ම දිහා බලන් ඉන්නේ කියලා ප්‍රශ්නයක් එනවනේ. ඒ කියන්නේ අපි තුමු ඔය මොනාත් කියලා දෙන්නේ නැතුව සුද්දෙට්ට කියනවා අපි ආනාපාන භාවනාව කරන්න කියලා. දැන් එයා බුදුදහම මොනවත් දන්නේ නැහැ කියමු. එයා එතකොට ඇවිල්ලා භාවනාව හොඳයි කියලා එනවා. එතකොට එයාට කියනවා ඔයා හුස්ම දිහා බලන් ඉන්න කියලා. එයා ඔය කාමයේ ආදීනවත් අනිත්‍යතාවයවත් මේ කෙලෙස් වල තියෙන අවුලවත් කුසලයේ තියෙන හොඳවත් මොනවත් දන්නේ නැහැ කියමු. දැන් මිනිහා මොකක් කරයිද? මිනිහා එතකොට භාවනාව කරන්නේත් තවත් දෙයක් ලබා ගන්නනේ. එයා දන්නේ පංචකාමයේ ඒ වගේ දෙයක් තව මොකක් හරි මේ භාවනාව කළා මට ලැබෙයි කියලානේ. ඒ ආකල්පෙන් තමයි දැන් එයා ආනාපානේ කරන්නේ. එතකොට එයා හුස්ම දිහා බලන් ඉන්නේ මොනවා හරි තව ටිකක් එකතු කරගන්න, කොට ගහ ගන්න, අතහරින්න නෙමෙයි. එතකොට එයාට සිහියක් නැහැ අනිත්‍යතාවයේවත් කුසල අකුසල ධර්ම ගැනවත් එයා දන්නේ නැහැ. එතකොට එයා ටිකක් කළා ওই භාවනාව මේ අතැල්ල දායි. එච්චරයි වෙන්නේ. එතකොට එයාට සිහිය කියන එක අර විදිහට වැඩ කරන්නේ නැහැ. සිහිය එහෙම නැත්නම් දැනුම ලොකු අපසාරියක අපේ තියෙන්න පුළුවන් හුස්ම අරමුණු කරගෙන හිටියට. ඉතින් ඔක වෙලා තියෙන්නේ මේ අභිධර්මයෙන් ආපු කාරණයක් එක්ක පැටලිලා. මොකද්ද පැටලවිල්ල? එක හිතකට එක අරමුණයි කියලා මේ අභිධර්මයේ නැති කතාවක් එක්ක පැටලිලා තියෙනවා. ඒකින්ද මේ හුස්ම බලනවා නම් හුස්ම විතරයි කියලා පැටලිල්ලක් තියෙනවා. අභිධර්මයේ එහෙම නෑ. ඒක අර ආධුනිකයන්ට කියලා දෙන්න ගිහිල්ලා අපි කියනවනේ ඔය චක්කු විඥානෙ තියෙනකොට සෝත විඥානෙ නෑ. ඒතකොට සද්දයක් ඇහෙනකොට පේන්නේ නෑ. පේනකොට ඇහෙන්නේ නෑ. ගන්ධ සුවඳ විඳිනකොට පේන්නේ නෑ. අර පංච විඥානවල
මේ එකක් තියෙනකොට අනික නෑ කියන්න ගිය එක. නමුත් මනෝවිඤ්ඤාණ අවස්ථාවල ලොකු අපසාරියක දෙයක් අපිට දැනෙනවා එක හිතකට. දැන් සර්වඥා ඥාන කියන්නේ ලොකු අපසාරියක දෙයක් බුදුරජාණන් වහන්සේට එක හිතේ දැනෙනවා. සමහර හිතක අපි කියනවා මේ දැනෙන වපසරියෙන් ප්‍රධාන ඉලක්ක වන දේ තමයි අරමුණ කියලා ගන්නෙ. කියන්නේ ව්‍යාප්ත වූ අරමුණක් තියෙනවා මේක හිතකට අරමුණු දෙකක් තියෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ව්‍යාප්ත වූ දැනුමක් ඕන හිතකට තියෙන්න පුළුවන්. ඒ දැනුමේ වඩාත් ફોકસ කරන එක අපි කියනවා අරමුණ කියලා. එතකොට ඒකයි මං කිව්වේ හුස්ම දිහා බලන් ඉන්න අතරේ අනිත්‍යතාවයේ වෙන ධර්මවල අනිත්‍යතාවය ගැන අදහසක් තියෙන්න පුළුවන්. වෙන ධර්මයෝ ගැන රාගය අඩු වෙන්න පුළුවන්. ඒවා ගැන අදහසක් තියෙනව නෙවෙයි. ඒ අර ඒකත් එක්ක පැටලිලා ආපු කතාවක් තමයි ඒක. ඉතින් නැත්තම් කතිය මොකද්ද කරන්නේ හුස්ම බලන් ඉඳිද්දි හුස්මේ ආස්වාසය අගවුන්න හටගත්තා කියලා, ඒ කියන්නේ ප්‍රාස්වාසය හටගත්තා කියලා හිතෙනවා, ප්‍රාස්වාසය නැති වුණා කියලා හිතෙනවා. ඒ ආස්වාස ප්‍රාස්වාසවල එක එක ආස්වාස ප්‍රාස්වාසයේ අනිත්‍ය අපිට එච්චර වැඩක් නැහැ. ඒක කොහොමද දැනෙනවනේ. ඒක කොහොමද දැනෙනවා මේ ආස්වාසය ගියා ප්‍රාස්වාසය ආවා කියලා. ඒක අමුතුවෙන් මේක දැන් ඔන්න හටගත්තා කියලා හිතුවත් නැතත් දැනෙනවා. ඒක නෙමෙයි මේ අනිත්‍යතාවය කියන්නේ. ඒක නිසා ලොකු පාඩුවක් වෙනවා. ඒක මොකද්ද මේ අනිච්චානුපස්සී අසසිසා මේට සික්කති කියන්නේ කියලා තේරුම් නොගත්තොත්. එතකොට ඔන්න ඔහොම කාරණයක් ඔය අභිධර්මේන ආරම්මන පැටලිලා යන කාරණයක් ඔකට සම්බන්ධයි. ඉතින් ඒක නිසා මේ අර සත්‍යයක් දේශනේ වනම් බලන්න කට්ටිය තව අදහසක් ගන්න පුළුවන්. එතකොට මේක තව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒකේ නොපැහැදිලි තැනක් එහෙම නැත්නම් වෙන අදහසක් තියෙනවා නම් කාට හරි කියන්න පුළුවන්. හඳුර සතිය කියන එක මම වැරදිත් දන්නේ සතිය කියන එකට අර සත්‍යමත් බවට කියන අර සත්පුද්ගල භාවය ගැන මෙනෙහි කිරීමක් කියනකත් සමහරක් තැන්වල තියෙනවා. ඒක වැරදි අදහසක්ද එහෙම නැද්ද? එහෙමද? සත්පුද්ගල භාවයේ නැති ලෙස මෙනෙහි කිරීම කියලා නේද? ඔව් හරියට. ඔව් ඒ කියන්නේ මේ දැන් මෙහෙමනේ සිහි වෙන්න පුළුවන්නේ අනිත්‍යතාවය කෙනෙකුට දුක අනාත්ම ලක්ෂණ. ඒ අනාත්ම ලක්ෂණේ සිහි වෙනවට තමයි අපි කියන්නේ සත්පුද්ගල විදියට ගන්න නැතුව නාම රූප ලෙස දකිමින් එයා ඉන්නවා කියන එක. එතකොට රූපයක් දකිනකොට අපි හිතමු බාහිර තමන්ගේම ඇඟ කණ්ණාඩියකින් දකිනකොට මේ රූපයක් හටගෙන තියෙන රූපයක් කියලා දැනෙන අතරේ යාට සිහි වෙනවනේ මේ රූපය අනිත්‍ය දෙයක්. අන්නේ සිහියත් එක්ක මේ රූපය දුක පිණිස හේතු වෙන දෙයක් කියන සිහියත් එක්ක. ඒතර ඊට අර දැනෙන රූපෙට එහා ගිය ලොකු අවසරියක් සිහිවීමත් එක්ක මේක අනාත්ම දෙයක් කියන හැඟීම යාට තියෙන්න පුළුවන්. එතකොට ඉතින් සත්‍යයේ එක පැතිකඩක් තමයි අනාත්ම ලක්ෂණය සිහි වෙනවා කියන එක. අනිත්‍යතාවයත් එක්ක ඒකම නෙමෙයි බුද්ධානුස්සති කියලා තියෙනවා මරණානුස්සති කියලා තියෙනවා. ඒ අතරේ අනිච්චානුපස්සනාවට යෙදෙන සතියකුත් තියෙනවා. ඉතින් එතකොට අනාත්ම ලක්ෂණයත් එයාගේ හිතේ වැඩ කරනවා. ඒතකොට එක පැතිකඩක් ඒක සතිමත් බව. එතකොට දැන් ආනාපාන සතිය වගේ කරනකොට මේ ඒ අර කාය සංස්කාරයයි ඒ අනුව හටගන්න සිතයි ඒ දෙකේ අතර සම්බන්ධය ගැනම හිතනවා කියන එකම නෙමෙයි නේ ස්වාමීන් වහන්සේ කියන්නේ. ඔව් ඒක නෙමෙයි. ඒ කියන්නේ මේ එහෙම සම්බන්ධයකුත් තියෙනවා. හුස්ම ක්‍රියාවලියක් තියෙන චිත්ත ක්‍රියාවලියත් එක්ක. හුස්ම ක්‍රියාවලිය අඩු වැඩි වෙනවා චිත්ත ක්‍රියාවලිය අඩු වැඩි වෙද්දී. ඊට පස්සේ එකම හිතේ උපාදක්ෂණයේදී හුස්ම ක්‍රියාවලිය බල ගැන්වෙනවා භංගක්ෂණයේදී හුස්ම ක්‍රියාවලිය දුර්වල වෙනවා. ඒතර හුස්ම ඇතුළට එන අවස්ථාවේ ওই ක්‍රියාවලිය බල ගැන්වීම දුර්වල වීම වෙන්න පුළුවන්. එතකොට නමුත් ඒකේ සම්බන්ධයේ සිහි කර ගැනීමත් වැදගත්. ඒ කියන්නේ චිත්ත ක්‍රියාවලියක් තියෙන තැනක හුස්ම ක්‍රියාවලියක් තියෙන හුස්ම ක්‍රියාවලියක් තියෙන තැනක මේ කායික පැවැත්ම සිද්ධ වෙනවා. ඒක නැවතුනොත් මේ ශරීරය විනාශ වෙනවා කියන එක අනිත්‍යතාවයට වැදගත්. හැබැයි ඒක විතරක් නෙමෙයි. ඕන වපසරියක අනිත්‍යයක් සිහි වෙන්න පුළුවන් කෙනෙකුට. ඒක යා මුලදී ඕනකමින් සිහි කරන්නේ ගොඩක් ફોકસ කරන්නේ හුස්මටනේ. නමුත් එයාගේ මනස ශක්තිමත් වෙන්න අපේ මනස ඒකාග්‍ර වෙන්න ඒ මනසට සිහි වෙන්න පුළුවන් වපසරිය වැඩි වෙනවා.
මිසක අඩු වෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය හිතන්නේ ඕකේ අනිත් පැත්ත. මනස ඒකාග්‍ර වෙන්න දැනෙන ප්‍රමාණය අඩු වෙනවා කියලා මිනිස්සු හිතනවා. ඒක මම මෙහෙම කියනනම් ඔන්න අකුසල සිතක් තියෙද්දි ඒ කියන්නේ මනස එකඟභාවය අඩුයි ද්වේෂ සහගත හිතක් තියෙද්දි සමහරට තමන් ගෙදර ඉන්න තමන්ට උදව් කරන කෙනෙකුට අම්මට තාත්තා වෙන්න පුළුවන් වෙන කාට හරි වෙන්න පුළුවන් එයා කෑ ගහනවා බයිනවා කියලා තරහින් වෙන ගොඩක් වැඩිහිටියෙකුට කියලා. දැන් එයාට ඒක ඒ අකුසල සිතක් තියෙද්දි මොකද වෙලා තියෙන්නේ? සිහි වෙන වපසරිය අඩු වෙලා අර මෙයා කවුද මං කාත් එක්කද මේ ඉන්නේ මං ඉන්නේ කොතනද කියලා අර ද්වේෂ සහගත සිතෙන් තියෙන සිත වෙලාවේ ඒක නැහැනේ දැන්. ඒතකොට වපසරිය අඩුවීමක් සිත පටුවීමක් වෙන්නේ. ඒකාග්‍රතාවය වැඩි වෙන්න සිහි වෙන හෝ දැනුමේ වපසරිය අඩු වෙනවා කියලා එකක් නැහැ. ඒ තමන්ගේ ફોකස් එක අනුව මුලින් උපක්‍රමයක් වශයෙන් අඩු වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ ප්‍රැක්ටිස් එක අනුව වෙනස් වෙනවා ඒක. හැබැයි හොඳටම සිහිය වැඩ කරන්නේ හතරවෙනි ධ්‍යානෙට ඔය දාලා තියෙන බුදුන් වහන්සේ හතරවෙනි ධ්‍යානෙ වචන නිර්වචනය දානකොට උපේක්ඛා සති පාරිසුද්ධින් කියලා වචන පෙළක් දානවා. සිහිය උපරිමයට ගිහිල්ලා. ඒ කියන්නේ මොකද්ද? ගොඩක් වපසරියක් දැන් යාට සිහිවීමේ හැකියාව තියෙනවා හෝ සිහි වෙන්න පුළුවන්. ඒකනේ හතරවෙනි ධානයේදීනේ මට්ටමේ ඉඳලා තමයි පෙර ජීවිත සිහි වෙන්නේ. දැන් පෙර ජීවිත සිහි වෙන්න ඕනි වෙනවා කියන්නේ මොකද්ද? තව ගොඩක් සිහි වෙනවා. එයාට එදිනෙදා ජීවිතේ සිහි කරගන්න බැරි ප්‍රමාණයක් දැන් හතරවෙනි ධානය ඒකාග්‍රතාව මට්ටමේ සිහි වෙනවා. ඒකාග්‍රතාවය වැඩි වුණා කියලා මේ දැනුම හීන වෙන්නේ පටු වෙන්නේ දැනුම පුළුල් වෙනවා. එයාට ඒ පුළුල් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ සිහි වෙන ලොකු අපසරිය එයා අනිත්‍ය ලෙස ඒ වගේ දකිමින් ඉන්නේ. එක්ක කාමයන්ගේ ආදීනව දකිමින් තමයි එයා ඉන්නේ. එතකොට වෙන මිනිස්සෙකුට සමහර වෙලාවට ගොඩක් දේවල් හිතට එද්දි එයාගේ සිත කාමයට බර වෙනවා. මෙයාගේ දැන් සිහිය ඥානෙත් එක්කනේ තියෙන්නේ. එතකොට ධානය ඒකාග්‍රතාවය නිසා හිතන්න එපා දැනුම පටු වෙනවා කියලා. ඇත්තටම වැඩි තොරතුරු ප්‍රමාණයක් ගන්න පුළුවන් බවක් එන්නේ. ඒක පැටලිලා තියෙනවා මේ අභිධර්ම කාරණයක් එක්ක. අර මේ අපිට එන අරමුණ විතරයි දැනෙන්නේ කියලා. ඒක මම මේලයි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. ඔය ධාන සිත්වල චිත්තචෛතසික ගුණව අරගෙන බලන්න. අර ළඟදී print කරපු අභිධර්ම පොතේ පැහැදිලිව දාලා තියෙනවා. දැන් ධාන සිතක ඔන්න චිත්තචෛතසික ගුණුවේ තියෙනවා මෙන්න මේ වගේ චෛතසික. මොනවද? හිරියොතප් තියෙනවා කියලා තියෙනවා. ඥානය තියෙනවා කියලා තියෙනවා. විරාගය තියෙනවා කියලා තියෙනවා. එතකොට අනික් ඒවත් තියෙනවා සංඥාව, වේදනාව ওই ටික තියෙනවා. එතකොට චේතනාව, මනසිකාරය ඔය ඔක්කොම තියෙනවා. සෝමනස්සේ තියෙනවා. පළවෙනි ධාන, දෙවෙනි ධාන වල නම්. දැන් අපි හිතමු කවුරු හරි පැහැයක් අරමුණු කරලා ධානාගත වුණා කියලා. අපි හිතමු නිල් පැහැය කියලා, නීල කසින කියලා අපි කියන්නේ. ඒකට දැන් කටි හිතන මේ නිලේම බැහැගෙන ඉන්නවා වෙන මොනවත් එයාට දැනෙන්නේ නැහැ කියලා. දැන් එහෙම හිතුවොත් දැන් නිලේම බැහැගෙන ඉන්න බවක් තියෙනවා තමයි. මේ නමුත් දැන් හිතන්න දැන් ඔක චෛතසික දැන් විස්තර කරන්නේ කොහමද? මේ මොකක්ද? හිරියොතප් තියනවා කියන එක. හිරි කියන්නේ මොකද්ද? පාපයට ලැජ්ජා වෙන බව. උතප් කියන්නේ පාපය පිළිකුල් කරන බව කියන ওই චෛතසික දෙක. සාමාන්‍ය වෙලාවක නම් අපි එදිනෙදා ජීවත් වෙනකොට කවුරු හරි පව් වැඩක් කරනකොට අපිට හිරිකිතයක් එන්න පුළුවන්. එතකොට හිරියොතප් පැහැදිලි. තමන්ම පව් වැඩක් කරන්න යනකොට ඒකට බයක් හිතෙන්න පුළුවන්. ඒක ඔතප් පැහැදිලි. දැන් ධානසිතේ මොකද්ද හිරියොතප් විස්තර කරන්න වෙන්නේ? නිල් පාට විතරයි කියලා ගත්තොත් නිල් පාට පිළිකුල් කරනවා නිල් පාටට බය වෙනවා කියලා නේ කියන්න වෙන්නේ. ඒතර කිසි තේරුමක් නැති කතාවක් වෙන්නේ. නිල් පාටට මොකද පිළිකුල් කරන්නේ නිල් පාටට බය වෙන්නේ. එහෙනම් එතන ඒකයි මං කිව්වේ යාට ධානසිතේ දැනුම කියන එක තියෙනවා පාපයේ අකුසලයේ ගැන. ඒ අකුසලයේ පිළිකුල් කරන බව තියෙනවා ඒ හිතේ හිරියොතක් කියන එක. එතකොට ආරම්භණීය නිලනේ ඒ නිලට එහා ගිය දැක්මක් දැනුමක් එයාට තියෙනවා. ඊට පස්සේ බලන්න ඕකේ ඥානය තියෙනවා කියලා තියෙනවා ධානය හිතේ.
දැන් කට්ටිය හිතන්නේ මොනවත් හිතන්න බැරි නම් ඥානයක් නැහැ කියලා. දැන් නිල් පාට විතර නම් අරමුණ ඥානය විස්තර කරන්න වෙන්නේ කොහොමද? ඥානෙ මොකක්ද? නිල් පාට ඉතින් පොඩි ළමයට නිල් නිල් කියලා දන්නවද? ඒක ඥානයක් නෙමෙයිනේ. නිකන් දැනුමක් විතරයි. එහෙම නැත්නම් සංඥාවක් විතරයි. ඒසර මොකද්ද ඥානෙ? ධානය හිතේ පැහැදිලිවම දක්වලා තියෙනවා බුදුරණස් ඥානයක් තියෙනවා. ප්‍රඥාව අධිකව තියෙනවා. එතකොට ඥානය කියලා කියන්න වෙන්නේ මොකද්ද? එයාට කාමයන් ගැන ඥානයක් තියෙනවා. එයාට සමහරට අනිත්‍යතාවය ගැන පවා ඥානයක් තියෙනවා. තියෙන්න පුළුවන්. එතකොට කුසල අකුසල ධර්ම ගැන ඥානයක් තියෙන්න පුළුවන්. එක එක්කෙනාගේ ඥාන හැකියාව ඒ වෙලාවේ එයා ධානාගත වෙනකොට දිනු කරලා තියෙන එක අනුව මේක තීරණය වෙනවා. එතකොට නැතුව මේ නිල් පාට ගැන මොනවද තියෙන්න ඕනි ඥානෙ? මේ නිල් කියලා දන්න බවද? ඒකෙන් කිසි වැඩක් නැහැනේ ජීවිතේට. මේ විදර්ශනාවට හෝ ඉදිරි ගමනට. එතකොට ඥානෙ මේ වගේ චෛතසික විස්තර කරගන්න බැරි වෙනවා අභිධර්ම පිටකේ අපිට දාලා තියෙන ඒවා. හිරියොතක් විස්තර කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ තියෙනවා ධාන හිතේ විරාගය කියන චෛතසිකයේ අධිකව බලවත්. විරාගය කියන්නේ මොකද්ද? කාමයන් කෙරෙහි නොයැලෙන ස්වභාවය. දැන් ආරම්මණින් විතරක් අපි කියන්න ගියොත් මොකද්ද වෙන්නේ? නිල් පාට කෙරෙහි ඇලෙන්නේ. තේරුමක් නැහැනේ. මොකද යා නිල් පාටට ඇලිලා හිටියය. නිල් පාට අතහැරලා වැඩකුත් නෑ යාට. කාමයනුයි අතහැරෙන්න ඕනි. කාමයනුයි අතහරිමින් යා ඉන්න ඕනි ධානය හිත තියෙන වෙලාවේ. ඔය පළවෙනි ධානයට එහෙම කියන්නේ කාමයන්ගෙන්ම වෙන් වෙලා ධානය සමාදන් වුණා කියලා. එතකොට විරාගය කියන චෛතසිකය ගන්න වෙන්නේ කොහොමද? කාමයන් ගැන විරාගී බවක් කියන එක. මේ ලෝකේ තියෙන දේවල් වලට විරාගී බවක් කියන එක. එතකොට අන්න විරාගය කියන චෛතසිකේ අර්ථවත් වෙනවා ඒ ධාන සිතේ. නැතුව නිලට ඇලෙන්නේ නැහැ කිව්වොත් කිසි තේරුමක් නැහැනේ. අන්න ඒක නිසා මේ අර අභිධර්ම කාරණයක් පැටලිලා තියෙනවා. එක හිතකට ඒ කාර්මුණේ වෙන මොනවත් දැනෙන්නේ නැහැ කියලා. එහෙම එකක් අභිධර්ම පිටකේ නැහැ. ඒතර මේ තුරතොර කෙලින්ම ගැලපෙනවා. බුදුරන් වහන්සේ කියන්නේ සමාධිමත් එක්කෙනා වඩාත් හොඳින් යථාභූතව ලෝකෙ දකින්නවා කියන එක. සමාධියෙන් පස්සේ නෙමෙයි. එතකොට සමාධියෙන් පස්සේ දකින්න පුළුවන්. සමාධියේ තියෙන වෙලාවෙත් යම් අවබෝධයක් ඥානයක් තියෙන්න පුළුවන්. මේක අනුපද සූත්‍රයේ අරගෙන බලන්ද සරියුත් ස්වාමින් වහන්සේ සමාධියේ ඉඳගෙන විදර්ශනා කරපු හැටි පැහැදිලිව තියෙනවා. එක එක ධාන අවස්ථාවේ ඒ අන්තිම නේව සංඥානා සංඥාතන අවස්ථාවට විතරක් තියෙනවා උන්වහන්සේ ධානයෙන් එළියට ඇවිල්ලා ඒ අවස්ථාව විදර්ශනා කළාය කියලා. ඊට පෙර අවස්ථාවලට එහෙම දක්වලා නැහැ. ඒකෙනුත් පේනවා පෙර අවස්ථාව ධානය ඇතුලේ ඉඳගෙන විදර්ශනාවක් වැඩ කරපු බවක් තියෙනවා. සමුදේවය දැක්කා කියලා තියෙනවා. ඒ ධානය හිතේම. ඉතින් අර මේ අරමුණ පටලවිල්ලක් එක්ක යන්නේ මේක තේරුම් ගන්න නැත්නම් අපේ හිත පටු වෙනවා. ඒ කියන්නේ මේ නිකන් ධානයේ නිකන් වැඩක් නැති නිකන් පාටක් දිහා බලාගෙන හිටපු දෙයක් වගේ කියලා එකක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම එකක් නෙමෙයි. මේ තියෙන අභිධර්මයේ තියෙන තොරතුරු අනුව මම මේ කියන්නේ නැත්නම් අර චෛතසික මොනවත් පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒකම තමයි මම කිව්වේ අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති කියලා කියන්නේ හුස්ම විතරක් හුස්ම හොබලා අනිත්‍යතාවය බලන එක විතරක් නෙමෙයි. අනික ගොඩාක් නාම රූප අපසරියක අනිත්‍යතාවයට වැටහෙන්න පුළුවන්. එතකොට අන්න එහෙම ගිහිල්ලා ඒකයි ඒ සමහර වෙලාවට ආනාපානෙ කරලා නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේ. නැත්නම් කට්ටිය අහනවා සමහරලාට කොහොමද මේ ආනාපානෙන් නිවන් දකින්නේ කියලා. දැන් බුදුරන් වහන්සේ අනෙක් සූත්‍රවල කියලා තියෙනවානේ සියලු ආධ්‍යාත්මික බාහිර සියලු නාම රූප ධර්ම තුන් කාලයට අදාළව අනිත්‍ය ලෙස මෙනෙහුවොත් නැත්නම් එයා නිවන් දකින්නේ නැtei කියලා. ඉතින් හුස්ම වල විතරක් අනිත්‍යතාවය දැකලා කොහොමද නිවන් දකින්නේ? ඒක නෙමෙයි මෙතන කියන්නේ. ඒක ගොඩක් වැදගත් තේරුම් ගන්න එක. තමන්ට මේ අනිත්‍ය මනසිකාරය කරද්දී ආනාපානෙ පැත්තෙන් භාවනාවක් දියුණු කරන කෙනෙක් මෙතන ඉන්නවනේ. ඒක ගැන ගැටලුවක් මොනවා හරි තියනවද? ස්වාමීන් වහන්සේ මම මහින්ද වික්‍රමරත්න අභිධර්මයේ පිළිබඳ මගේ දැනුම අඩුයි. ස්වාමීන් වහන්සේගේ දේශනාව සමග මෙතෙක් කලක් අපි ආනාපාන භාවනාවේදී කරේ හුස්ම වැටෙන එක ඔබ්සර්ව් කර එක. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නාස්පුඩු හැකිලෙනවා, පිම්බෙනවා, හැකිලෙනවා. ශරීරෙත් ඒ වගේම බඩ ප්‍රදේශයේ පිම්බෙනවා, හැකිලෙනවා. නාහිත සීතල ගතිය දැනෙනවා, උණුසුම් ගතිය දැනෙනවා. හුස්ම වේගයෙන් යනවා, හුස්ම දැනෙන්නේ නැතුව යනවා. ওই ටික තමයි දිගටම එපා වෙනකම්ම වගේ කරන්නේ. ඒකෙන් කිසිම ධානයක්වත් මොකක්වත් නැහැ. ওই ටික ඔබ්සර්ව් කරගෙන ඉන්නවා. විනාඩි 15ක් 20ක් සමහරට පැය භාගයක් පමණ ওই ටිකම කරගෙන ඉන්නවා. දැන් ඔබ වහන්සේගේ දේශනාවත් සමග
ආනාපාන අනාවේ කියන්නේ ওই ටිකම නෙමෙයි කියලා පැහැදිලි. මෙච්චර කලක් ඉගැන්වීම් වලට මම දැනගෙන හිටියේ ওই ටික. හුස්ම ගැනීම ඔබ්සර්ව් කිරිල්ල. ඕ ඒක තමයි. ඒක මෙහෙමයි තාත්තා. හැබැයි මේ අපි දැන් එක එක භාවනාවේ එක එක වෙලාවල් තියෙනවානේ. අපි දැන් භාවනාව පටන් ගත්ත වෙලාව ඉඳලා නිත්‍ය මෙනෙහි කරන එකක් කරන්නේ හුස්මටනේ ફોකස් කරන්නේ. එතකොට අනිත්‍ය අපි වරින් වර වෙන වෙලාවල හිතලා ධර්ම ශ්‍රවණය කරලා අනික් වෙලාවල අපි අනිත්‍යතාවයේ මේ ජීවිතය සම්බන්ධ කායික මානසික දේවල් වල නිතර හිතනවානේ. ඒතර එහෙම හිතලා ඉන්න කෙනෙක් එයාගේ මේ මට්ටම හිතේ තියෙද්දි දැන් හුස්ම දිහා එයා බලාගෙන ඔබ්සර්ව් කරනවා හිතේ අර විතර්ක ගතිය අඩු කරගන්න. එතකොට අර ගොඩක් වෙලාට වෙන්නේ ඕනෑකමින් අනිච්චානුපස්සනාව කරනවා නෙමෙයි. ඒක කරන්නත් බැරිත් නෑ ගොඩක් හිත එකඟ වුණාම. නමුත් ඒක ඔටෝ වැටෙනවා කියන එක. ඕනකමින් හිතනවමත් නෙමෙයි. එතකොට සාමාන්‍යයෙන් කරන්නේ හුස්ම ඔබ්සර්ව් කරන එක. හැබැයි ඒ වෙලාවේ දැන් ඒකෙන් ලොකු දියුණුවක් Tamanට නැත්තම් ඒකෙන් හිත එකඟ වෙනවා අඩු නම් හුස්මත් ඔබ්සර්ව් කරන අතරේ අනිත්‍යතාවය ටිකක් හිතන්න කමන්නේ. එතකොට ගොඩක් වෙලාවට මම අදහස් කළේ මුලින්දලම අනිත්‍යතාවයේ හිතනවා කියන එක නෙමෙයි. හැබැයි ටිකක් සිත සංසුන් වෙගෙන එනකොට ඕනනම් ටිකක් මෙනෙහි කරලා අනිත්‍ය ගැන මතක් කරගන්නවා. ඕ සමහර කෙනෙක්ට ඒක ඔටෝ මතක් වෙනවා කියන එක. අමුතුවෙන් හිතනවමත් කියන එක නෙමෙයි මම අදහස් කරේ. ඉතින් ටිකක් සංසුන් වෙනකොට අනිත්‍යතාවය ගැන සිහි කරත් කමන්නේ. එහෙම නැත්නම් හුස්ම දිහා බලනකොට නිදිමත ගතිය තියෙනවා නම් ඒ වෙලාවට අන්න අනිත්‍ය සිහි කරත් හුස්ම දිහා බලන් හිලියා නම් හොඳයි. මොකද ඒ වෙලාවට මනස ටිකක් ව්‍යාප්ත කරන්න ඕනි කියලා තියෙන නිසා. එතකොට නිදිමත නැතුව විතර්ක ගතිය වැඩි නම් අනිත්‍ය පැත්ත හිතන්නේ. නමුත් ඒ Taman නොදන්නා වුණාට Tamanට සිහිය තියෙන්න පුළුවන්. ඒක ප්‍රකට නැහැ. හුස්ම වලට අවධානය පැවැත්වීම තමයි කරන්නේ. ඊට පස්සේ අර වෙන්නේ ගැඹුරු අවධානය වැඩි වෙද්දි අර අනිත්‍ය ගැන Tamanට තියෙන සිහියත් එන්න ප්‍රබල වෙනවා කියන එක තමයි සිද්ධ වෙන්නේ. ඔව්. ඒක පැහැදිලි ස්වාමීන් වහන්සේ. එහෙනම් අපි අදට දේශනය නවත්වනවා. ඉතින් අද කලේ මේ සමස්තයක් ලෙස අනිත්‍ය බලන්න පුළුවන් කියන එක. ඒක ගැටලුවක් නැහැ කියන එක හේතු ගන්නන්න තමයි මම මේ කරුණු ටිකක් කිව්වේ. එතකොට පොඩි රූප කලාප වලට එහෙම මේ අවශ්‍ය නැහැ ඒවැ භංගයක් දකින්න එක කියන එක ගැන කිව්වේ. සමුදේ වය කියන්නේ ඕනෑම ස්ටේට් එකක් බලලා කරන්න පුළුවන් කියන එක. ඒකේ අර මේ නිකන් උපකල්පනය කරන්න ඕනේ මේ අවකාශයේ එක තැනක හටගෙන එක තැනක ටක් ගාලා පස්සේ නැති වෙනවා කියන එක. සමුදේ වය එකටම තියෙන්නේ කියන එක. ඒතර මේකේ සමහර කෙනෙක්ට පුළුවන් මුලින් සමුදේ විතරක් අපි හිතනවා මේවා හටගත්ත දේවල්නේ කියලා හිතනවා. ඊට පස්සේ ඒකාන්තයෙන් නැති වෙන ස්වභාවයෙන් යුක්තයිනේ කියලා හිතනවා. මම අර එදා කිව්වේ මේකේ කාලය අවශ්‍ය වෙන්නේ කියලා. ඒ කියන්නේ යම් ධර්මයක් කොච්චරකින්ද බින්දෙන්නේ? කොයි වෙලාවෙද මේක හරියටම හටගත්තේ? මේ ඔක්කොම ප්‍රශ්නයක් නැති වෙන්නේ අපි ස්ටේට් එකේ අනිත්‍ය හිතන නිසා. ඒ ස්ටේට් එක හටගත්ත ස්වභාවයක් නැති වෙන ස්වභාවයක් කියලා හිතන නිසා. අර ෂණේ මුලදී හටගත්තා ෂණයකදී නැති වෙනවා කියලා හිතන්න ගියොත් තමයි කොච්චර වෙලාවකින්ද මේක බින්දෙන්නේ කියලා ප්‍රශ්නයක් එන්නේ. එහෙම ප්‍රශ්නයක් නෑ. අනිත් එක ඔය රූප අපි හිතනවා වගේ නිකන් දැන් මිනිස්සු හිතන්නේ වීදුරුවක් කුඩු වෙලා යනවා වළඳක් බින්දෙනවා වගේ. එහෙම එකක් නෙමෙයි ඔය අනිත්‍යතාවය කියලා කියන්නේ. ඒක යමක් නැතිනම් ඒක නැති එක පේන්නේ නෑ. අපිට දැන් වීදුරුවක් බින්දිලා යනකොට බින්දිලා තියෙන කැලි ටික තමයි පේන්නේ. එතන නැති ටික පේන්නේ නෑනේ. බින්දිලා යද්දිත් එහෙමයි. බින්දි යද්දිත් ඒ කියන්නේ මොන හරි දැන් වීදුරුවක් අතෑරියොත් කැඩි යනකොටත් පේන්නේ මොන හරි විද්‍යමාන වෙන්නේ තියෙන ටික. නැති එක නුවණින් තේරුම් ගන්නනේ. එතකොට අර මේව නිකන් එකත් ඔය වැඩි අදහස නිකන් බල ඉඳින්දි බින්දි යනවා වගේ පේන්න ඕනි කියලා එහෙම එකක් නෑ. ඒක
හේතු නැත්තම් ඒක නැති වුණා කියලා තමයි බුදුරන් වහන්සේ කියන්නේ. අර අග්ගිවච්ඡිගොත්ත සූත්‍රය මං හිතන්නේ තියෙන්නේ. ඒ කියන්නේ කොහෙටද ගියේ කියලා අහන්න බෑනේ. මේක හේතුත් එක්ක තිබ්බා නැති වුණා. හැබැයි ඔය අනිච්චතා රූපේ කියලා එකක් නම් තියෙනවා. රූපක්ඛන්දේ. අන්න ඒකේ නම් ගොඩක් අදහස් කරන්නේ මගේ අත්නොමතිය මේ කියන්නේ අර අපි දැන් මේ මුළු කයක්ම කැඩිලා යන ස්වභාවය. ඒක දාලා තියෙන්නේ අනන්‍ය රූපාකාරයක් හැටියට. ඒ කියන්නේ රූපේ මම හිතන්නේ රූපේ වාය නෙමෙයි ඔය ජරතා රූපේ උපචේ සම්තති රූප අගට දාලා තියෙනවා අනිච්චතා රූපේ කියලා. මං කිව්වේ දැන් අභිධර්මයේ මොනවාරි දානවා නම් දාන්න ඕනි රූප හැටියට අනන්‍ය ස්වභාවයක් කියලානේ. කාලයකට පස්සේ වෙන දෙයක් නෙමෙයි කියලානේ. එතකොට ඔය අනිච්චතා රූපේ කියන්නේ මේ ශරීරයගේ කය වීම බිඳී යෑම ඔහොම අර්ථ දක්වලා තියෙනවා. ඒතර අපි මේ අස්තියක් නිකන් කැඩිලා තියෙන තැනක් දැක්කොත් අපි කියනවා දැන් මෙතන අස්තිය නැති වෙලා කියන්නේ හොඳට තිබ්බ අස්තිය කැඩිලා කියලා. හැබැයි එතන අර කැඩුණු කොටස් දෙක තියෙන්නේ. ඒක අලුත් පද්ධති දෙකක් කියලා ගන්න පුළුවන්. ඒ ඔස්සේ අපිට හිතා ගන්න පුළුවන් අර පරණ පද්ධතියක අනිත්‍යතාවය. වය වුණා කියලා නැති වුණා කියලා. එතකොට හිතන්න එපා නිකන් මේ බලන් ඉදිද්දි නිකන් බින්දෙනවා පෙනී කියලා කවදාවත්. මේ මොකද ඒක නැති දෙයක් නේ. ඒක අපිට අරමුණට මනසට එන්නේ තියෙන දේ, හටගෙන තියෙන දේ. ඒක ඔස්සේ අපි සිහියෙන් ගොඩක් තොරතුරු එකට අරගෙන විශ්ලේෂණයක් ඥානයක් තමයි කියන්නේ මේ මොන හරි ස්වභාවයක් නැති වුණා කියලා. නැති දෙය පේන්නේ නැහනේ. අර තියෙන එක වගේ. නැති වුණා මෙන්න මේ වගේ ස්වභාවයක් කියලා තේරුම් ගන්නවා. ඒකත් හරි වැදගත් වේ අනිත්‍යතාවය මෙනෙහි කිරිල්ලේදී. ඒකේ මොන හරි ගැටලුවක් තියෙනවද? ඒ කියපු වාක්‍ය ටික තේරුණාද? මේ ගොඩක් අය හිතන්නේ නිකන් මොන හරි අර වළඳක් අතහැරියාම බින්දනවා වගේ මොන හරි දකින්න ඕනි කියලා. ඒ ඔක්කොගෙම වෙන්නේ අර අනිත්‍යතාවය මෙනෙහි කරන එක අවුල් වෙලා යනවා. අනිත්‍යතාවය හරි ස්මූත් සියුම්. කියන්නේ මේ ස්ටේට් එකක් තියෙනවා හේතුන්ගෙන් හේතු නැත්තම් ඒ ස්ටේට් එක නැහැ. නිකන් අර කුඩුපට්ටම් වෙලා යනවා වගේ එකක් නිකන් බලන් ඉදිද්දි වෙනවා එකක් නෙමෙයි. ඔව්. හොඳයි එහෙනම් අපි අදට එහෙනම් මේ සාකච්ඡාව දේශනේ නවත්තනවා. ඉතින් මේ අනිත්‍යතාවය ගැන ඒකේ විවිධ සියුම් තැන් ගැන තමයි අද මේ කතා කළේ. එතකොට මේ ඒවා ධර්ම ශ්‍රවණය කිරීමත් අනිත්‍යතාවය ගැන ලොකු කුසලයක්, ධර්මයේ දේශනා කිරීමත් ලොකු කුසලයක්. අද ඉතින් විශේෂයෙන් මේ උපකරණ ඒ අදාළ පද්ධති සපයලා දීලා මහේන්ද්‍ර අමනුගම මහත්මයා උපකාර කරන්නට යෙදුණා. ඉතින් ඒ වගේම මේ අපේ අනික් ස්වාමීන් වහන්සේත් වැඩම කරලා ඒ උපකාර කරන්නට යෙදුණා. ඉතින් මේ උපකාර කරපු සියලු දෙනාටත් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා සියලු දෙනාට. තෙරුවන් සරණයි.